ඔබ්බේගොඩ විද්‍යාලයට අද දවසේදී විශේෂයෙන්ම වැඩම කොට වදාළ කඩුවෙල මහමෙවුනා අසපු වාසී අපේ අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන්සේ ඇතුළු පැමිණ සිටින සියලු දෙනාගෙන් අවසරයි. විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් දයාබර දරුවෝ විශේෂයෙන්ම මෙම පාසලේ විශේෂයෙන් 1986 උපත ලැබූ දරුවෝ ආදි ශිෂ්‍යයන් හැටියට එකතු වෙලා අද දවසේදී විශේෂ දහම් දේශනාවක් පැවැත්වීම සඳහා අදහස් කරලා ඒ වෙනුවෙන් අද දවසේදී විශේෂයෙන්ම මේ අවස්ථාවට කඩුවෙල මහමෙවුනා අසපු වාසී අපේ අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගෙන උන්වහන්සේට ආරාධනා කළා මේ 86 කණ්ඩායම ආදි ශිෂ්‍යයෝ තමයි මේ සියලු කටයුතු සංවිධානය කරන්නට යෙදුනේ. ඉතින් ඒ ආරාධනාවත් ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ විශේෂයෙන්ම දරුවන් ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම අපේක්ෂාව පරිදි මේ ස්ථානයට වැඩම කළ කඩුවෙල මහමෙවුනා අසුප වාසී අපේ අංකුඹුරේ අමිතදීප ස්වාමින් වහන්සේ විද්‍යාලයේ ස්වාමින් වහන්සේ හැටියටත් ගමේ පන්සලේ හාමුදුරුවෝ හැටියටත් මේ 86 කණ්ඩායම ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ඒ වගේම මේ අවස්ථාවට පැමිණ සිටින විශේෂයෙන්ම අපේ හිටපු විදුහල්පතිවරුන් ඒ වගේම හිටපු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් මේ සියලු දෙනා වෙනුවෙන් මේ අවස්ථාවේදී අපේ හාමුදුරන් වහන්සේ බොහොම භක්ති ආදරයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඔබ හැමදිනාම සාදුකාරයක් පවත්වලා අපේ හාමුදුරන් වහන්සේ පිළිගන්නා ලෙස මේ වෙලාවේදී සිහිපත් කර සිටිනවා. හොඳයි, එහෙමනම් මේ අවස්ථාවේදී අපි අපේ හාමුදුරන් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වමින් ආරාධනාව සිදු කරන ලෙසට අපි මේ වෙලාවේදී අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමන් වෙන සරත් බණ්ඩාර මෙතුමන්ට අපි සිහිපත් කරනවා දෙහත් වට්ටිය පිළිගන්වලා දහම් දේශනාව සඳහා ආරාධනා කරන ලෙස. ඒ වගේම මේ 86 කණ්ඩායම වෙනුවෙන් ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේට මල් වට්ටියක් පිළිගන්වන්නට අවස්ථාව ලබා දෙනවා. හොඳයි, එහෙමනම් මේ වෙලාවේදී විශේෂයෙන් වැඩි කල් වේලාව ගන්න නැතුව දහම් දේශනාව සඳහා අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ අද දවසේදී මේ සිද්ධ කරන දේ වර්තමානයේ අධ්‍යාපනය ලබන දරුවන්ටත් ඒ වගේම ලොකු රටට ප්‍රදේශයට රටට ලෝකවාසී සියලු දෙනාටම මහත් වූ ආදර්ශවත් ක්‍රියාවක් තමයි ඒ 86 ආදි ශිෂ්‍යයන් විසින් මේ වෙලාවේදී සිදු කරන කාර්යය. ඒ තමයි ඔවුන් අධ්‍යාපනය ලැබුව මේ පාසල කේන්ද්‍ර කරගෙන වර්තමානයේ අධ්‍යාපනය ලබන දරුවන් ටිකත් ඒ වගේම ඒ 86 ශිෂ්‍ය කණ්ඩායම ඇතුළු අනිකුත් සියලු ආදි ශිෂ්‍යයන් සියලු දෙනාමත් එකතු කරගෙන විශේෂයෙන්ම ඔවුන්ට සිත් සතර ලබා දුන්න එවකට විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදු කළ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් ඒ වගේම විදුහල්පතිවරු සියලු දෙනාමත් ඒ වගේම වර්තමානයේ අධ්‍යාපනය ලබා දෙන ගුරු විදුහල්පතිතුමන්ලා මේ සියලු දෙනා සහ සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම මෙවන් ආදර්ශමත් වූ පරමාදර්ශී ක්‍රියාවක් සිදු කරන්නට යෙදෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී අපි වැඩි කල් වේලා නැතුව අපේ ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරනවා මෙතෙන් පටන් මේ සදහම් දේශනාව විශේෂයෙන්ම ඔබ්බේගොඩ ද්විතීක පාසලේ සියලුම දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ වගේම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ඒ වගේම හිටපු විදුහල්පතිතුමන්ලා වර්තමාන විදුහල්පතිතුමන්ලා සහ ඒවක අධ්‍යාපනය ලබා දුන් ඒ ගුරු මෑණිවරු පියවරු මේ සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් මෙතෙන් පටන් සදහම් දේශනාව සිදු කර දෙන ලෙසට අපි ඊටම භක්ති ආදරයෙන් යුක්තව අපේ ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. ඔබ හැම දිනමත් එම ආරාධනාව සිද්ධ කරමින් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පත්තෝ සබ්බං ඤුතං සත්තා වන්දේ තං බෝධි ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්තුතේ සාදු සාදු. අද මේ විද්‍යාල භූමියේ උතුම් බෝරජාණන් වහන්සේගේ අභියස ඊටාම පින්බර විදිහට පුද පූජා දක්වලා සැරසිලි සිදු කරලා අපගේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේව හරසරින් පුද දී තියෙනවා. මේ සියලු පූජාවන් අපි අපේ ලෝකනායක බුදුරජාණන් වහන්සේට සාදර ගෞරවයෙන් පූජා කරමු. හොඳට හිත පහන් කරගෙන කියන්න මේ විදිහට. ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම්මෝ අපගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අනන්ත සිල් ඇතිසේක අනන්ත සමාධි ඇතිසේක අනන්ත ප්‍රඥා ඇතිසේක අනන්ත ඥාන ඇතිසේක අනන්ත වීරිය ඇතිසේක
අනන්ත තේජස ඇතිසේක අනන්ත බල ඇතිසේක අනන්ත ආනුභාව ඇතිසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේට සාදර ගෞරවයෙන් මම වන්දනා කරමි මාගේ වන්දනාව වේවා මේ විද්‍යාල භූමියේ විරාජමානව වැඩහිඳින උතුම් බෝරජාණන් වහන්සේට මම වන්දනා කරමි මාගේ වන්දනාව වේවා බෝරජුන් අභියස අප විසින් දල්වන ලද සියලු පහන් ආලෝක බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් මේ සුවඳ මල් මාලා සුවඳ මලින් කරවන ලද මේ සොඳුරු මල් සැරසිලි පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා උතුම් දහම් ගෞරවයෙන් අප විසින් කරවන ලද සියලු පූජා සියලු සැරසිලි මේ උතුම් තේවා මේ සියලු පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා ඉතා මනෝරම්‍ය වූ මේ ධර්ම මණ්ඩපය ධර්ම ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වෙත්වා සාදු සාදු
නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. සිසු දරුවන්ගේ නැනනුවන වඩවන ඔබ්බේගොඩ ජාතික පාසල් භූමියට අද පින්බර දිනයක්. විශේෂයෙන් 86 අපි ආදි සිසු සමූහයට අද තමන්ගේ ජීවිතේ පින්බර අනුස්මරණීය දවසක්. ජීවිතවල ආපහු හැරිලා බලද්දී තැවෙන මිනිස්සු කොච්චරද? මිනිසෙකුගේ ජීවිතයේ කිසි කලෙකත් නොයා යුතු එකක් පසුතැවිල්ල. පසුතැවිල්ල කියලා කියන්නේ පුදුම මහන්සියක්. පසුතැවිල්ල කියලා කියන්නේ පුදුම වෙහෙසක්. පසුතැවිල්ල ජීවිතයකට ආවොත් ඒ ජීවිතේ පිච්චෙනවා. ධන සම්පත් ආකාරයක් මැද වුණත් පසුතැවිල්ලක් ජීවිතයට ආවොත් ඒ මනුස්සයාට සැනසෙල්ලක් නැහැ. මහා භවභෝග සම්පත් ගොඩ ගහගෙන උනත් මිනිස්සුෙකුට පසුතැවිල්ලක් ආවොත් සැනසුමක් නැහැ. වටේ කෝටියක් පිරිවර හිටියත් මිනිස්සුෙකුගේ හිතේ පසුතැවිල්ල තියෙනවනම් සැනසෙල්ලක් නැහැ. රූප සම්පත්තියෙන් ලෝකේ ලස්සනම කෙනා වුණත් හිත පසුතැවෙනවනම් සැනසෙල්ලක් නැහැ. ඒ නිසා ජීවිතය ඇතුලේ පැතුවත් වරදක් නැහැ. අනේ යම් දවසක මට නම් පසුතැවිල්ලක් එන්න එපා. පසුතැවිල්ලක් එන්න එපා කියලා පැතුවට පසුතැවීම නැවිත් තියන්නේ. පසුතැවීමක් නැති වෙන්න නම් පින්වතුනි පසු නොතැවෙන ජීවිතය හදන්න වෙනවා. යම් දවසක මේ ඉස්කෝලෙන් අයින් වෙලා යද්දී දුවෙකුට හරි පුතෙකුට හරි තියෙන්නේ මතක සටහන් විදිහට පසුතැවෙන්න දේවල් නම් එයා මේ ඉස්කෝලේ ගත කරලා පාසලට අවසන් දවසේ එන්නේ ප්‍රීතිමත් හිතකින් නෙමෙයි. මේ පාර ගාමින් යනකොට ඉස්කෝලේ දකිද්දි එයාට මතක වෙන්න සුන්දර සටහන් නැහැ. කරපු ජඩ වැඩ, කරපු කැත වැඩ, මේ ඉස්කෝලේකට නොගැලපෙන කරපු අසික්කිත වැඩ. එයාට මේ පාසල් භූමිය අයිනෙන් යද්දී පාසල ගැනවත් ගුරුවරු ගැනවත් එයාගේ හිතේ සන්තෝෂයක් උපදින්නේ නැහැ. මේ ඉස්කෝලේ ගේට්ටුව ළඟට ඇවිල්ලා ඒ දරුවට බලන් ඉන්න බෑ මේ ඉස්කෝලේ දෙහා සතුටින්. ඇයි එයාගේ හිත තැවෙනවා. ඉගෙන ගන්න ඕන කාලේ මං ඕන නැති දේවල් කළා. පසුතැවීම කියලා කියන්නේ ගින්නක්. යම් කිසි ගුරුවරයෙකුට ගුරු වෘත්තිය කරලා ගුරු වෘත්තියෙන් සමුගන්න දවසේ හිතට ආවොත් එහෙම තැවෙන්න. මං ගුරුවරයෙක් විදියට රස්සා කළා. ඒ වුණාට මට හරියටම සුන්දර ගුරුවරයෙක් වෙන්න බැරුව ගියානේ. එහෙම එකක් හිතට ආවොත් ගින්නක්. යන්නේ අම්මා කෙනෙකුට අම්මා කෙනෙක් විදියට ගත කරපු ජීවිතේ හැරිලා බලනකොට මං අම්මා කෙනෙකුගේ භූමිකාව හරියට කරේ නෑ කියලා එකක් ආවොත් ගින්නක් හිතට.
යම්කිසි තාත්තා කෙනෙකුට මං තාත්තෙක්ගෙන් වෙන්න ඕන යුතුයකම් වගකීම් මට හරියට කරගන්න බැරුව ගියා. මං දරුවෝ බිහි කළාට මට ඒකුන්ව හරියට පෝෂණය කරන්න වටින තාත්තෙක් වෙන්න බැරුව ගියා කියලා. ඒ මනුස්සයට ඒක ගින්න. යම් මේ බිරිඳකට තමන්ගේ ජීවිතේ හැරිලා බලනකොට ස්වාමියාත් එක්ක විශ්වාසයෙන් ආදරෙන් අවංක බිරිඳක් විදියට හිටියා කියලා සතුටක් නැත්තම් ගින්න. සැමියෙකුට උනත් තමන්ගේ බිරිඳත් එක්ක ගත කරපු ජීවිතේ මට බිරිඳට අවංක මිනිහෙක් වෙන්න බැරි වුණා කියලා හිතරාවුවොත් පසුතැවිල්ල ගින්න. අපට උනත් එච්චරයි. ගත සිවුරක් පොරවන් හිටියක් පැවිද්දෙක් විදියට ආපහු හැරිලා බලනකොට හිතේ සතුටක් නැත්තම් සිවුරු පොරව ගත්තට සිවුරට ගැළපෙන ජීවිතයක් ගත කරන්න මට බැරුව ගියා කියලා එකක් ආවොත් ගින්න. පසුතැවිල්ල ජීවිතයකට සමීපවත් වෙන්න ඕනේ නැති එක. මම ඇයි පසුතැවිල්ල ගැන මෙච්චර කතාවක් කිව්වේ? අද 86 අපි ආදි සිසු සමූහයට තමන්ගේ ජීවන ගමනේ මේ ගත වෙන හෝරා කීපය අනාගත ජීවිතේ හැරි හැරි බලද්දී හිත ප්‍රීතියෙන් පිරී යන හෝරා කීපය. ඔයාලට වාසනාවක්. ලේසි කෙනෙක් අත ගහන්න නැති වැඩකට ඔයාලට සමූහයක් විදියට අත ගහන්න ලැබුණා. ඒක ඔයාලට වාසනාවක්. 86 කියලා කියන්නේ දැන් 40 පැනපු මිනිස්සු. 40 පැනලත් ඉවරුණාට පස්සේ තමන්ගේ ඉස්කෝලේ මතක් වෙලා තමන් ශිෂ්‍යයෝ ශිෂ්‍යාවෝ විදිහට පාසල් ගියපු කාලේ මතක් වෙලා දැන් ඉගෙන ගන්න දූල පුතාලට ආශිර්වාදයක් වෙන අපිටත් අනුස්මරණීය පින්කමක් වෙන පින්කමක් කරන්න ඕන කියලා ඔයාලට හිතිච්ච එකම ඔයාලගේ ජීවිතේ මොකද්ද මහ වාසනාවක් භාග්‍යයක්. අද කියා දෙන බණපදයට මාතෘකාවක් විදිහට කියනවා නම් මේකට සුදුසුම මාතෘකාව කියලා මට හිතෙන්නේ මේක. ජීවිතේ යම් දවසක හැරි බලද්දී සතුටු හිතෙන මතක සටහන් හදන්ට ඕක අපිට ඕනේ පින්වතුනේ. ජීවිතේ යම් දවසක හැරිලා බලද්දී හිත සතුටින් ඉල්පිලා යන මතක සටහන් හදන්ට. මොකද මේ ජීවන ගමන අපිට හැරි බලන්න දවසක් එනවමයි. හැරි බලන්න මොහොතක් එනවමයි. එදාට ජීවිතේ හරවන්න බෑ. එදාට තියෙන්නේ මගක් හැරි බැලීමක් විතරමයි. වෙන මොකුත් නෑ. ඔයාලා හිතන්න තව අවුරුදු කීපයක් ගිහිල්ලා 86 අපි මේ කණ්ඩායමේ කවුරු හරි ඔය අංශ භාගයක්වත් හැදිලා ඇඳට උනා කියලා. ඇඳේ ඔය කැරකෙන ෆෑන් කබලක් දිහාවක් බලාගෙන අපිට නැගිට ගන්න බැරුව කෙඳිරි ගගා ඉන්න වෙනවා. එදාට මේ දාපු සෙල්ලම් ඔක්කොම ඉවරනේ. නැගිටලා ගියපුවා ඉවරයි. අංශ භාගයක් හැදුනා නම් කයිය ගහපුවා ඉවරයි. තමන්ට තිබිච්ච හැකියාව ඉවරයි. ඔක්කොම ඉවර වෙලා අපි ඇඳක වැටිලා නැගිට ගන්න බැරුව කටත් ඇද කරගෙන ඉන්න එපැයි. අපි එදාට අපේ හිතත් එක්ක තනි වෙන්නේ නැද්ද? හිතත් එක්ක තනි වෙද්දී ඔයාලට මේ බෝධීන් වහන්සේව සරසලා බෝධීන් වහන්සේගේ මාලාදාම එල්ලලා මේ කරපු ලස්සන පින්කම එකපාර හිතට මැවුනොත් ඔයාලගේ හිත ප්‍රීතියෙන් ඉල්පයයිද? ඔයාලගේ හිත වේදනාවකින් සුසුම් වෙලයිද? ප්‍රීතියෙන් ඉල්පෙනවමයි. ඒ නිසා ජීවන ගමන අපි හදමු පිංගතුනේ. අපි හදමු අද ඉඳන් මේ මොහොතේ ඉඳන් අපි හදමු අපේ ජීවිතය ගැන ආපහු හැරිලා බලන්න වෙද්දී අපේ හිත සතුටින් ඉල්ප යන මතක සටහන් එක්ක අපි මේක හදමු.
බණක් අහන්න ලැබෙද්දී ඕන තරම් මිනිස්සුන්ට වැරදිලා තියෙනවා. බණ අහන්න ලැබෙනකොට නොවැරදිච්ච මිනිස්සෙක් ඉන්නවා නම් ඒක හරි දුර්ලභයි. ගොඩාක් වෙලාවට බණපදයක් අහන්න ලැබෙද්දී බහුතරයකට වැරදිලා වැරද්ද විදියට තේරුම් ගන්නකොට ඒ වැරද්ද කලක් තිස්සේ කරලා මෙතන උනත් ඇතිනේ මේ වෙනකොටත් ප්‍රාණඝාත කරපු දැන් උනත් ප්‍රාණඝාතයට බය නැති තාමත් මදුරු කැරපොත්තෝ පවා තලන අය මෙතන ඇති. ජීවිතේ හැරිලා බලනකොට හොරකම් පොඩිවට හරි ලොකුවට හරි හොරකම් කළා කියලා මතක් වෙන හොරකම් සම්බන්ධයෙන් මතක සටහන් මේ හිත ඇතුලේ ඇති. මෙතන දූල පුතාලා ඇති. දැන් උනත් හැරිලා බලනකොට අම්මාට බොරු කියලා නොගැලපෙන දේවල් කරපු තාත්තට බොරු කියලා නොගැලපෙන දේවල් කරපු අම්මා තාත්තව රැවට්ටුවා මං කියලා සතුටු වෙච්චි දරුවෙක් විදිහට නොහොඹිනා දේවල් කරපු අය දූල පුතාලා අතරේ මේ වෙනකොටත් ඇති. පින්වතුන්ලට උනත් තමන්ගේ යුග ජීවිත පැත්ත හැරිලා බලනකොට සාර්ථක බිරිඳක් වෙන්න බැරි වුණා. සාර්ථක සැමියෙක් වෙන්න බැරි වුණා. මිනිස්සයා ඉද්දි වෙන මිනිස්සුත් එක්ක ඇසුරු කළා. ස්වාමි පුරුෂයා මේ බිරිඳක් ඉද්දි වෙන බිරින්දෑවරුන් ඇසුරු කළා. ඔය වගේ මතක සටහන් මේ වෙද්දිත් සමහරුන්ට ඇති. මත්ද්‍රව්‍ය මත් වතුර පාවිච්චි කරපු බෙලහීන මිනිහෙක් වුණා මං. එහෙම මතක සටහන් මේ ජීවිතය ඇතුලේ දැනටත් ඇති. අද මේ බණපදේ ඒ හැම දිනාටත් සැනසුමක්. මොකද මම තේරුම් ගත්ත එකක් මෙහෙම. පාරක් වැරදුනාට පස්සේ වැරදිච්ච පාර ගැන හූල්ලලා ඇති වැඩ ඇත්තේම නැහැ. පාර වැරදුනාට පස්සේ මිනිසෙක් බුද්ධිමත් නම් ඒ මිනිසා ඊළඟට ගන්න තීරණය මොකද්ද? අපි උතුම් ඔයාලා මේ ඔබ්බේගොඩ පැත්තේ ඉඳලා නුවර යන්න පිටත් උනාය කියලා. නුවර යන්න කට්ටිය පොඩ්ඩක් වෑන් එකක් හරි කතා කරගෙන ඕම් පිටත් වුණා. මගදී තේරෙනවා නුවර යනවා කියලා පිටත් වුණාට පාර වරද්දගෙන වෙන කොහෙද හරවලා තියෙන්නේ. පාර වැරදිලා. පාර වැරදුනා කියලා තේරුණු ගමන් මොකද්ද ඔයාලා ගන්න තීරණේ? මොකද්ද තීරණේ? ඕන් ওই වැරදිච්ච එක ඕන එකක් ඕකෙම යනවා. ඒකද තීරණේ? බුද්ධිමත් තීරණේ තමයි හරි වැරදුනා. දැන් හරි පාරට දාගෙන මෙතනින් එහාට හරි පාරයක්. මේකටත් එච්චරමයි. ඔයාලට ගොඩාක් වැරදිලා තිබ්බත් අද ඉඳලා අපි හරි පාරයක්. ගොඩක් අකුසල් වෙලා තිබ්බත් අද ඉඳන් අපි හොඳ පාරකයක්. ගොඩක් ජීවිත සවුත් වෙලා තිබ්බත් අපි අද ඉඳලා ඉස්සරහට යන්න තියෙන ටික සුන්දර පාරකයක්. අද ඒ උදෙසා මේ ලොකු කුඩා හැම දෙනෙක්ට මේ දහම් පදින් ඥානය උපදීවා කියලා සෙත් පතනවා. මට මේ විදිහේ දහම් පදයක් කියලා දෙන්න ලැබුණේ මගේ පින්වන්ත ගුරු දෙවිඳු නිසා. මාගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු. අද මේ උතුම් පින්කම වෙනුවෙන් මෙහි වැඩම කොට විශේෂයෙන් මේ විද්‍යාලයේ උතුම් පූජනීය ආචාර්යයන් වරයෙක් විදිහට කටයුතුද කරමින් සිටින ඔබ්බේගොඩ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධීශවර අපේ පූජනීය රාජකීය පඬිත අවසරයි මුතුකණ්ඩියේ සමිතසාර ස්වාමීන් වහන්සේ මේ පින්කම වෙනුවෙන් මහත්සේ ආශිර්වාද කළා. මේ 86 අපි ආදි සිසු සමූහය ඇතුළු පිරිසට අවවාද අනුශාසනා කළා. අපේ පින්වන්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේද නිදුක්ව නිරෝගව දිගාසිරි ලබත්වා සාදු සාදු සාදු. දරුවන්ගේ ජීවිතවලට ආලෝකයක් අරන් එන්න මහත්සේ කැපවෙන ඔබ්බේගොඩ ජාතික පාසලේ පින්වන්ත විදුහල්පති ගුරු පියාණන් ඇතුළු කොට ආචාර්ය මණ්ඩලයේ
පින්වන්ත ගුරු මව්වරු, පින්වන්ත ගුරු පියවරු 86 අපි ආදිසිසු සමූහයේ මේ පින්වතුන්ලා සෑම සියලු දෙනා විශේෂයෙන් මේ පින්කමත් එක්ක අද මේ ස්ථානයට සම්බන්ධ නොවුනත් දුර ඈතක ඉඳලා හරි සන්තෝෂින් මේ පින්කමත් එක්ක මූලිකත්වය අරගෙන එකතු වෙන නවසීලන්තයේ පදිංචි ජී ප්‍රභාත් සුමුදු, අයිආරේ කෝමලි, තැරෑලේ පදිංචි ආරේ ශ්‍යාමලී සහ කේජී හේමන්ත ඒ දියණිවරු බෑනවරුන් ආදී කොට මේ පින්කමත් එක්ක ඒක රාශි වෙන සියලු දෙනාද නිදුක්ව නිරෝගව දිගාසිරි ලබත්වා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ ළඟට එක දිනක් වයසට පලච්චි බමුණෝ දෙන්නෙක් ආවා. හොඳටම දිරලා. අද යුගයේ ඉන්න අය දිරනවට වඩා ඒ කාලේ යුගයේ අයට දිරන්ට කාලෙ තිබ්බා. අද අපිට දිරන්නත් කාලේ නෑනේ. අපි දිරනකොට 80න් විතර ඉවර වෙනවා. ඒ කාලේ මිනිස්සුන්ට දිරන්න කාලෙ තිබ්බා. බක්කුල මහරහතන් වහන්සේ දිරුවා 160ක් වෙනකන්. ඒ ඇඟට දිරන්නවත් කාලයක් තිබ්බා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ දිරුවා අවුරුදු 140ක් වෙනකන්. තව බොහෝ මිනිස්සු ඒ කාලේ හිටියා අවුරුදු 120. 120 කියලා කියන්නේ ඒ කාලේ සාමාන්‍ය. මේ ජෝඩුවටත් 120යි. යාළුවෝ දෙන්න. බුදුරජාණන් වහන්සේ දකින්න ඇවින් ඒ දෙන්න භාග්‍යතුන් වහන්සේගේ ළඟ අර දිරපු ඇඟ අමාරුවෙන් පෙරලලා වැඳා. වැඳලා කියනවා ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ අපිට හරි භීතියක් තියෙනවා අපේ හිතවල. අපිට ගත කරපු ජීවිතේ දිහා හැරි බලද්දී හදවතේ නෑ සැනසුමක්. අකත කල්යාණ කරගත්ත හොඳක් අපට පේන්නේ. බලන්න දෙරපු ජීවිතේ හැරිලා බලද්දී ලස්සන මතක සටහනක් විදිහට කරපු හොඳක් පේන්නේ. අකත කුසල කරගත්ත කුසලයක් මේ 120ක් වෙච්ච ජීවිතේ හැරිලා බලද්දි පේන්නේ. අකත බීරුත්තාන සැනසිල්ලේ ඇස්පියා ගන්න දෙයක්. අපි මෙහෙම ජීවත් වෙච්ච මිනිස්සුනේ කියලා. සැනසිල්ලේ ඇස්පියා ගන්න දෙයක්. ස්වාමිනේ එහෙම පේන්නේ. ඇහුවා බවත් ගෞතමයන් වහන්සේ අපි මොකද්ද කරන්නේ? මම මේකට තමයි පාවිච්චි කරේ අර වචනේ. අපිට සරලම සිංහලෙන් දෙන්න පුළුවන් දැනෙනම වචනේ කියලා මට හිතෙන්නේ ඒක. මොකද්ද? ගින්දර. ඔය තමයි ගින්දර. තනියෙන් යම් දවසක මිනිහෙක් ඔය ගින්න ඇතුලේ කොටු වුණොත් පිංගුතුනේ ඔය ගින්නට වතුර ගහලා නිවන්න බෑනේ. ඔය ගින්නත් එක්ක තැවිලා මැරෙන මිනිස්සු කොච්චරක් ඇති කියලාද ඔයාලා හිතන්න මේ ලෝකේ. සමහර මිනිස්සු මරණාසන්න මොහොතේ එන දැවිල්ල තැවිල්ල කියාගන්න බැරුව මැරෙන්නේ. කියන්න බෑ විලි ලැජ්ජයි. තෙරපගෙන ඉඳලා ඇස් දෙක පියාගන්න. මොන තරම් දුක්ඛාන්තයක්ද මේ ජීවිතේ අග තියෙන්නේ. අපි මේ ජීවිතේ මේ මොහොතින් මොහොත ගත කර යන්නේ මැරෙන තැනට නම් ඒ මැරෙන තැනේදී ගින්නක් නැති වෙන විදියට අපි ජීවිතේ හදාගත යුතු නැද්ද? හදාගත යුතුමයි. ඒ හදා ගැනීම උදෙසා අපිට කරුණා අනුකම්පාවෙන් බුදු කෙනෙක් උන්වහන්සේ අවබෝධ කරපු ගම්බීර දහම සරල කර දේශනා කළා. මම අද ඒ උදෙසා මේ සුපින්වතුන්ලගේ හිතට සැනසුමක් ගේන්න තෝරගත්තේ බුදුරජාණන් වහන්සේ සැනසෙල්ල පිණිස දේශනා කරපු ගාථා 3. දරුවෝත් ඉන්න නිසා මේ ගාථා 3න් ජීවිතයට ගන්න ගොඩාක් දේවල් තියෙයි. ලෝකනායකයන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම ගාථාවක්. අත්ත
අත්තම්මි ජාතම්මි සුඛා සහායා තුට්ඨි සුඛායා ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං. බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම අත්තම්හි ජාතම්හි සුඛා සහායා. ජීවිතේ උදව්වක් ඕන වෙලාවට සැපය තමයි කිව්වා යාළුවෝ. ලස්සන වචනය. ජීවිතේ අපිට අසරණකමක් දැනෙනකොට උදව්වක් උපකාරයක් ඕන කියලා හැඟෙනකොට ප්‍රශ්නකින් ඔළුව බර වෙනකොට ඔයාලට ඇත්තටම කාවද මතක් කියලා තියෙන්නේ මේ ජීවිතේ? මොකක් හරි ඔළුව තෙරපෙන ප්‍රශ්නයක් ආව ගමන් අපිට එකපාර මතක් වෙනවා යාළුවෝ. අපේ ප්‍රශ්නේ බෙදා ගන්න පුළුවන් යාළුවෝ හිටියොත් එහෙම ඒක නෙමෙයිද සැපය? එයමයි සැපය. අත්තම්මි ජාතම්හි උපකාර ඕන කරන වෙලාවට සුඛා සහායා යාළුවෝ සැපයකි. අද මට ඒක පේනවා. මං ඒ නිසා තමයි මේ ගාථා ටික දේශනාවට තෝරගත්තේ. ඔයාලා මේ විද්‍යාල භූමියේ එක එක ඒවා කර කර ගත කරපු මතක සටහන් ඔයාලගේ ජීවිතවල ඇති. සමාලාවට ඒ කාලේ තිබ්බ බිල්ඩින් දැන් නැතුව ඇති. ඒ කාලේ තිබ්බ පිළිවෙලට දැන් නැතුව ඇති. හැබැයි ඔයාලගේ අද මට මේ පින්කමට ඇරයුම් කරද්දී කල්ැතුව මතක් කරපු සටහන් වල තිබ්බා 86 සමූහයට උගන්වපු ගුරු මව්පියවරුත් අද මේ ස්ථානයට සහ සම්බන්ධ වෙලා ඉන්නවා අය කියලා. ගුරුවරුන්ගෙන් කාපු ගුටි දැන් මේ ගුරුවරු දිහා සමහරලාට බලද්දි මතක් වෙනවා ඇති. ගුරුවරු සමහරට 86 කියලා කියන්නේ අපිට බල්ලන්ඩ වගේ බයින කාලේනේ. දැන් වගේ නෙවෙයිනේ. 86 කියලා කියන්නේ ගුරුවරුන්ගේ මේ උපරිමයෙන් දරුවන්ට කිට්ටු වෙන්න පුළුවන්කමක් තිබ්බ කාලේ. මීට අවුරුදු කීපයකට කලින් මට අවුරුදු ගාන මතක නැහැ. මම ධර්ම දේශනාවකට වැඩම කරලා වැඩ හිටියේ කැකිරාව පැත්තේ. ඒ ඉදිද්දී ධර්ම දේශනාව ඉවරුණාම රෑ 9:10ට කිට්ටුයි. අපේ තාත්තා හදිසි මට කතා කරලා තිබ්බා. මං මිස් කෝල් එකට ගත්තා. අරගන්නකොට තාත්තා කිව්වා අපේ ස්වාමීන් වහන්සේ සාලිය සර් නැති වුණා කියලා කිව්වා. මං කියලා තිබුණා මගේ ගුරුවරු කවුරු හරි නැති වුණොත් එහෙම මට පොඩ්ඩක් කියන්න. ගුරුවරයෙක් ලෙඩ වුණොත් මට පොඩ්ඩක් කියන්න. මට ඒ ආරංචි එන්නේ නැණි ගමේ වෙනේවා. තාත්තා කිව්වා සාලිය සර් නැති වුණා. මගේ ගුරු මව්පියවරු මේ පියවරු මිය පරලෝ ගියාට පස්සේ මං ඔය කියන්න කියලා කියන්නේ ලෙඩ වුණාට පස්සේ කියන්න කියලා කියන්නේ මං ඉන්නේ නිතරම පිං රැස් වෙන තැනකනේ. මං එතකොට කරන්නේ මං ගොඩාක් කරලා තියෙනවා. ටීචර් කෙනෙක් සර් කෙනෙක් ලෙඩ වුණා කියලා දැනගත්තොත් මං අසපුයි බෝධිය ළඟට ගිහිල්ලා ඒ ටීචර්ගේ සර්ගේ නමින් පුද පූජා කරනවා. මං ඒ කරලා හොඳට පිං අනුමෝදන් කරනවා. සමහර අවස්ථා තිබුණා මගේ ජීවිතේ. මං පිං අනුමෝදන් කරලා ආපහු කතා කරලා බලද්දී දරුණු පැත්තට හැරෙමින් තිබිච්ච ලෙඩ සුවපත් වෙන පැත්තට හැරිලා තිබ්බා. ඉතින් මට හරි සතුටක් එනවා. මං ඒක කළානේ. ගිහිල්ලා බලලා හම්බුනේ නැති වුණාට මං ඒක කළානේ කියලා මං සතුටක් ලබනවා. හැම ගුරු මවකගේ ගුරු පියෙකුගේම මරණයට මට සම්බන්ධ වෙන්න අවස්ථා තිබ්බේ නැහැ. හැබැයි සාලිය සර්ගේ මරණය වුණා කියලා කිව්වහම මං දුරක හිටියත් මගේ හිතට ලොකු බරක් ආවා. මේ මලගමට නම් ගියේ නැත්තම් ඒක සුදුසු නැහැ. මං තාත්තගෙන් ඇහුවා කවද අවසන් කටයුතු ගනීද? කිව්වා ස්වාමීන් වහන්සේ දවසක් තියාගනි වැඩිපුර නම් තියාගන්න එකක් නැහැ. හෙට ගොඩක් වෙලාවට ගනි. මගේ ඊළඟ දවස ගත්තත් මට කාර්යබහුලයි.
මං රෑ වෙලා ඒ 10යි ගානකට කැකිරාව ඉඳලා පිටත් වෙනා මට මතක විදියට පාන්දර 2කටත් කිට්ටුයිද කොහෙද මලගෙදෙට්ට එද්දි මම මේ මලගෙදෙට්ට එනකන් මං කල්පනා කර ආවා ඔය ශාලිය සර් කියන මට තිබිච්චි මතක සටහන් ටික මට එක එක මතක් වුණා එක ඒවා ඉතින් අපේ කාලේ ලොකු මතක සටහන් තිබ්බ ගුරුවරු මුල් කරන ඔය ශාලිය සර් කියලා කියන්නේ අපේ ඉස්කෝලේ හිටපු සැරම සර් අපි ඉස්කෝලේ ඇතුලේ අඹ ගස්වල අඹ කඩනවා ඒ කාලේ කවදාවත් අපිට බයින්නේ නැහැ අපිට නිකන් පොඩ කෑ ගහලා සරක් දානවා ඔය වහලේ උළු කැට බලාගෙන එච්චරයි අපි දවසක් අඹ කැඩුවා අල්ලපු අත්තේ තියෙන ගහේ ඉස්කෝලේ ඇතුලේ තියෙන ඒවා කැඩුවට අපිට මොකුත් කිව්වේ නැහැ අර අල්ලපු මේ වත්තේ තියෙන ගහට පොළු 2යි වගේ ගැහුවේ වැටිච්ච අඹේකුත් නැහැ ආව සර් ළඟට ඒ වැටේම තිබ්බ අර ගිනි සීරියා පොල්ලක් ගලවලා ගත්තා මට මතකයි එදා ගහපු ගැහිල්ල දෑත බදලා ගැහුවේ අර පොල්ලෙන් පිටකොන්ද හරහට පාරක් හිටිය දවස් 3ක් විතර ඕක ගහලා ගෙදර ගියාට පස්සේ මට දැන් ලැජ්ජයි ෂර්ට් එක ගලවන්න මොකද අපේ කාලේ හිටපු අම්මලා තාත්තලාත් එක්ක අපි දන්නවා ෂර්ට් එක ගලවපු ගමන් ඕක දැක්කහම ඊළඟට වෙන එක ෂර්ට් එක ගලවන්න උනා අපේ අම්මා ඒක දැක්ක ගමන් මුලින්ම කරේ පාරක් ගහලා අහන එක මොකක් නිසාද ගුටි කෑවේ ඔය ශාලිය සර් තමයි අපිට ශිෂ්‍යත්ව විභාගයේදී උගන්වපු ගුරුවරයා උගන්වන්න එන්නේ ගුරු මේසයක කකුලක් අතින් අරන් කැඩිච්ච ගුරු මේසයක කකුලක් දෙකේ දෙවන්ත පොල්ලක් අරන් එන්නේ කවදාවත් ඔකින් ගහන්නේ හැබැයි ඒකත් අරන් සර් එනවා දකිද්දි නිකන් සර් අපිට පේන්නේ ගලිවරයෙක් එනවා වගේ බය වෙනවා අපිට ඒ කාලේ උගන්වලා හැමදාම ඉවර වෙනකොට වැඩක් දෙනවා වැඩ 20ක කටයුත්තක් ඉංග්‍රීසි ඔය ඔක්කොම ශිෂ්‍යත්ව කියලා කියන්නේ ඔක්කොම කලවමටනේ වැඩ 20ක් දෙනවා ඒ වැඩ 20ම කරලා තියෙන්න ඕන වැඩ 20න් එකක් හරි වැරදුනොත් වරදින එකකට ගුටියක් තියෙනවා ඒ ගුටිය චූටි ගුටියක් වැඩ කරලා තිබ්බේ නැත්තම් ගුටියක් තියෙනවා ඒක අර වගේ 10 ගුණයක් විතර සැර ගුටියක් මම සාමාන්‍ය හැමදාම වැඩ කළා එක දවසක් මොකක් හරි එකක් නිසා මට වැඩ කරන්න බැරුව ගියා සර්ගෙන් ගුටි කන්න බයට වේගෙන් වැඩ ටික කරලා ඉවර වෙනකොට සර් පන්තියට ආව මං කරලා තිබ්බේ වැඩ 6යි දැන් ගුටි කන්න තියෙනවා සෑහෙන ගුටි ටිකක් ගුටි 14කට මුහුණ දිය යුතුයි සර් සාමාන්‍ය මුලින්ම පොත් බලන්නේ අපේ පන්ති හිටපු එක ගෑනු ළමයෙක්ගේ ඊට පස්සේ මගේ පොත බලනකොට බලන්න කලින්ම මම නැගිටලා මං කිව්වා සර් කරන්න බැරි වුණා සර් මෙන්න ඉස්සරහට ගෙන්නලා අපි අත් ඇදලා ගන්න හින්දා මෙහෙම මැද ඇඟිල්ලෙන් ඇල්ලුවා එක පාරක් ගහනකොටම මගේ ඇස් වලින් කඳුළු පැන්නා ගුටි කාලා හුරු නෑ මං ඊළඟ ගුටි ටිකට සැරසිලා දත් මිටි කාගෙන ඉන්නවා බිම් බලන් ඊළඟ ගුටිය වදින්නේ මං ඉතින් 4 වසරේ වගේ ඉගෙන ගන්න ළමයානේ 4 5 මං හීන්සිරි උඩ බැලුවා බලද්දි මා දැක්කා ඒ සර්ගේ මූණ මගේ වගේම ඇස්වල කඳුළු පිරිච්ච මූණ මං දිහා කඳුළු පුරවම් බලන් හිටියා සර් මං සර්ගේ මූණ දිහා බලපුවම මං නිකන් වචනයක් එමීට ළමයින්ට එහෙ නැති වෙන වචනයක් කිව්වා පුතේ හැමෝටම එකයි කිව්වා ඒ තමයි වචනේ වෙනදාට ගුටි කන්න නැති මම එදා ගුටි කනකොට
සර් වචනයක් කිව්වා. වැඩ නොකරනවා නම් පුතේ හැමෝටම එකයි. ඒ වචනෙත් එක්ක සර් සම්බන්ධයෙන් චූටි හරි බයක් පුංචි හරි අමනාපයක් තිබ්බනම් ඒ වෙලෙන් මට ඒක නැතු ගියා. මං ගුටි 14ම කෑවා ඉතින්. ගුටි කෑවට ඒ මතකය මං ඔයාලත් එක්ක මේක කියන්නේ මම මෙහෙම කියනකොට ඔයාලට මතක් වෙන්න දේවල් ඕනේ තරම් ඔයාලගේ ජීවිතවල ඇති. ඔයාලව කුසින් නොවැදුවාට ඔයාලව රැක්ක ගුරු මව්වරු ඔයාලව රැකපු ගුරු පියවරු ඔයාලගේ නොසණ්ඩාල වැඩවලට ගුරුවරුන්ගෙන් වැදිච්ච ටොකු ඔය කොරිඩෝර් අයිනේ දන ගහගෙන හිටපුවා ඕවා අද ඊයේ වගේ ඔයාලගේ හිතවල මතක ඇති. මතක සටහන් වලින් බේරෙන්න බෑ. මතකය කියලා කියන්නේ ජීවිතේ කොපියක්. කරන ලද දේ කොපියක්. ජීවිතය ඇතුලේ රැඳෙනවමයි. සිහි කරගන්න අද. ඔයාලා එක එක තැන්වල ඇති මන් දන්නේ මෙතන එක්කෙනෙක්වත් වෘත්තිමය මට්ටමින් කොයි තැන්වල ඉන්නවද කියලා මන් දන්නේ. හැබැයි ඔයාලා දැන් දරුවොත් ඉන්න අම්මලා තාත්තලා. ඔයාලගේ ජීවිතවල ඇති ඕන තරම් ඔයාලා ජයගත්ත තැන්. ඔයාලගේ ජයග්‍රහණවල පිටිපස්සේ හිටපු හෙවණැල්ලයි ගුරුවරු. සරුංගලයක් උඩ යන්නේ තනියම නෙමෙයි. ඒ සරුංගලයට නූල දෙන්න දක්ෂ කෙනා නිසා. ඒ වුණාට වැඩේ කියන්නේ ලෝකේ අපි හිතමු උඩට සරුංගලයක් යනවා කියලා. ලෝකයා බල ප්‍රශංසා කරන්නේ සරුංගලේ යවන කෙනාටද සරුංගලයටද? සරුංගලයට. අර බලන්න කොටන්නේවත් නැතුව යන යෑමන. සරුංගලේ තනියෙන් යනව නෙවෙයි. ඒ සරුංගලයට නූල දෙන දක්ෂ සරුංගල් යවන්නෙක් ඉන්නවා. ඒ වගේ මම අද ධර්මාසනා රූಢව සදහැවතුලගේ ජීවිත සුවපත් කරන බණක් කියනවා. මාගේ පිටිපස්සේ මට සෙවණැල්ල උනේ මගේ පින්වන්ත ගුරුදේවයන් වහන්සේ. ඒ ගුරුවරයා නොහිටියා නම් අද මා නෑ. ඔයාලා වුණත් එහෙම නෙමෙයිද? ඔයාලගේ ජීවන ගමන හොඳ නුවණකින් හිත තමන්ට උපකාර කරපු අයව අඳුන ගන්න. මේ වෙනකන් සිහි නොකරපු උපකාර පවා ජීවිතය ආයේ සිහි කරගන්න. මොකද එතනමයි සැපය. ඔයාලට ඒ සැපේ දීපු අය අමතක නම් ඒක අභාග්‍යයක්. අත්තම්හි ජාතම්හි සුඛා සහායා. තමන්ට උපකාර වමනා කරන කාලවල තමන්ට උදව් කරපු යාළුවෝ තමයි සැප. අපි මනුස්ස ලෝකේ ජන්මලාභ ලැබුවා. අපි මිනිස්සු විදිහට අපේ ජීවිතය ආපහු හැරිලා බලනකොට අපිට මතක මම දන්නේ නැහැ ඔයාලගේ මතක සටහන් කොහෙද තියෙන්නේ කියලා. අපි එක එක්කෙනාට ඇත්තේ ඔය මොකක් හරි චූටි කාලේ එක්ක වැටිච්ච එකක් එක්ක බය වෙච්ච එකක් ඔය වගේ මොකක් හරි මතකයක් නේද අපිට තියෙන්නේ කුඩා සංදියේ. අපේ ජීවිතවල මතකයක් තියෙනවද අම්මගේ බඩේ හිටපු කාලේ? නෑනේ. අපිට මතකයක් තියෙනවද අම්මාගේ කුසින් බිහි වෙච්ච හැටි? නෑනේ. අපිට මතකයක් තියෙනවද උඩුබැලි අතට මේ නිදාගෙන කෑග ගහ හැරෙන්නවත් බැරුව අසරණව හිටපු කාලේ? නෑනේ. අපිට මතකයක් තියෙනවද අපේම මේ කක්ක ටික චූටික එතනම දාගෙන ඒ ගොඩේම කෑග ගහ හිටපු කාලේ? නෑනේ. හැබැයි අපිට එහෙම කාලයක් තිබ්බද නැද්ද? තිබ්බනේ. යම් මේ රැයක යම් ඒ දහවලක අපි මොන ලෝකෙන් හරි චුත වෙලා අම්මාගේ බඩේ පිළිසිඳ ගන්න ඇති. අපි පිළිසිඳ ගත්තා කියන එක අම්මාට අම්මගේ අත්දැකීම් තියෙනවා නම් අත්දැකීමෙන් දැනෙන්න ඇති. දැන් මම නම් පවුලේ දෙවෙනි දරුවා. මං හිතනවා මම බිහි වෙනකොට අපේ අම්මට තේරෙන්න ඇති.
කුසේ වෙනස දැනෙන්න ඇති කලලේ පිළිසිඳගෙන බඩ බර වෙනකොට මොකක් හරි තේරෙන්න ඇති. ඉතින් මට ඒක ඇත්තටම තේරෙන්නේ නැහැ. දරුවෙක් පිළිසිඳ ගත්තම සාමාන්‍ය කතකට කෙසේද දැනෙන්නේ කියලා. හැබැයි දරුවෝ බිහි කරපු මව්වරු මේ 86 කණ්ඩායමෙම ඉන්නවා. දරුවෙක් බඩට ආපුවම ඔයාලට දැනෙච්ච දේම ඔයාලා බඩට ආපුවම ඔයාලගේ අම්මටත් දැනුණා. දරුවෝ කුසට පැමිණි ගමන් කලබල වෙන කාන්තාවෝ ඉන්නවා මේ ලෝකේ. තමන්ගේ බඩට දරුවෙක් ඇවිල්ලා කියලා දැනගත්ත ගමන් බය වෙන තැති ගන්න ගෑනු ඉන්නවා මේ ලෝකේ. බඩට ආපු දරුවාව හතුරෙක් විදිහට සලකන කාන්තාවෝ ඉන්නවා මේ ලෝකේ. බඩට දරුවෙක් ආවා කියලා දැනගත්ත ගමන් දරුවා නසන්න තීරණය කරන කාන්තාවෝ ඉන්නවා මේ ලෝකේ. ඒ අතරේ ඔයාලත් මා අම්මගේ බඩට එනකොට අපේ අම්මා අපිව නැසුවේ නෑ. අපිට උපකාර වුවමනා කරන වෙලාවේ අපිට උදව් කරපු අපේ යාළුවා කවුද? අම්මා. අම්මා දුන්නේ නැත්තම් ඒ හිතවත්කම, අම්මා දුන්නේ නැත්තම් ඒ ආදරේ අම්මට හිතුණා නම් මේ දරුවා බිහි කරන්න ඕනේ නෑ, මම මෙයාව නැති කරනවා. අද අපි කවුරුත් නෑ. අම්මගේ බඩේ අපි පිළිසඳ ගන්නකොට අම්මා කියන්න ඇති තමන්ට දරුවා දීපු මිනිසයාට, අපේ තාත්තට කියන්න ඇති මං ආපහු ගැබ්බරන්. සමහර පුරුෂයෝ ඉන්නවා කාන්තාවන්ගේ බඩට දරුවෝ දීලා පිළිසිඳ ගත්තා කියලා දැනගත්තාම බය වෙන. ඔය දරුවා ඕනේ නැහැ, ඔය දරුවා නැති කරමු කියලා තීරණය කරන. අපේ තාත්තත් ඒ ගොඩේ වුණා නම් අපිට උදව් උපකාර ඕන වෙලාවේ අපිට උදව් කළේ කවුද? අපේ තාත්තා. අත්තම්මි ජාතම්මි සුඛා සහාය. උදව් උපකාර ඕන කරන වෙලාවට උදව් කරන්න ඉදිරිපත් වෙන යාළුවෝමයි සැපය. මේ ලෝකෙ මං හිතන්නේ අපේ පළවෙනිම යාළුවෝ දෙන්න අපේ ආදරණීය අම්මා, අපේ ආදරණීය තාත්තා. ඊළඟට අපේ යාළුවෝ ආදරණීය ගුරු මව්වරු, ආදරණීය ගුරු පියවරු, උපකාර සිහි කරන කෙනෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ගාථාවේ ඊළඟ එක. දැන් අත්තම්මි ජාතම්මි සුඛා සහාය. උපකාර ඕන කරන වෙලාවේ උදව් කරන අය, උදව් කරන යාළුවෝය සැපය. තුට්ටි සුඛායා ඊතරී තරේන. ලද දෙයකින් සතුටු විය හැකිනම් එය සැපයකි. පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි. ජීවිතේ ගතකොට කෙලවරට පැමිණෙද්දී ඉතුරු වෙන එකම සැපය රැස් කරන ලද පිනයි. ජීවිතයක් ගෙවලා අන්තිම තැනට එකතු වෙන මේ යනකොට අපිට ඉතුරු වෙන අපි උදෙසා දායාද වෙන එකම සැපය රැස් කරන පිනයි. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං. මේ සංසාර දුකින් ගැලවුණොත් නම් ඒක තමයි හැබෑම සැපය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාන මෙහෙම. සුඛාමත්තේයතා ලෝකේ අතෝ පිත්තේයතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා. මේ ලෝකේ තම මවුට සැලකීම සැපයක්මය. සුඛා මත්තේයතා ලෝකේ. අම්මට සැලකුම සැපයකි. අතෝ පෙත්තේයතා සුඛා. පියාට සැලකුම සැපයකි. සුඛා සාමඤ්ඤතා ලෝකේ. පැවිද්දන්ට සැලකීමද සැපයකි. අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා. රහතුන්ට, නිකලෙස් මුනිවරුන්ට, ඒ කියවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළුව නිකලෙස් මුනිවරුන්ට සැලකීම මේ ලොවේ ඇති සැපයකි. ඔය එකතු කරගන්න තියෙන සැප ටික ජීවිතය ඇතුලේ. මවුට පියාට සලක ගන්න පුළුවන් වුණොත් Taman ජීවිතේ හොඳට ඉන්න කාලේ ඒ මතක සටහන් ටික නම් ඒක පුදුම සුන්දර දෙයක්.
මවුට පියාට සලක ගන්න බැරුව ගියොත් එයින් එන ගින්දර මං හිතන්නේ දරා ගන්න අමාරු එකක්. මීට අවුරුදු කීපයකට කලින් එක මහත්තයෙක් අපි මුණ ගැහෙන්න ආවා මහා දුරුමුඛ මූණකින් කළු වෙලා ඒ මූණ මට දකිද්දිම තේරුණා හරි වේදනාවකින් කනගාටුවකින් ඉන්නේ. මගෙත් එක්ක කතා කරලා කිව්වා අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණක් ඇහුවා. මගේ හිත දැවෙනවා ස්වාමීන් වහන්සේ. මට වෙන කෙනෙක් එක්ක කියලා මේ හිත නිදහස් කරගන්න විදිහක් නැහැ. මං ඔබ වහන්සේව මුණ ගැහෙන්න ආවේ පාපොච්චාරණයක් කරන්න. ඔය යාගේ වචනේ. මං ඇහුවා මොකද්ද පාපොච්චාරණය ඔයාගේ මාත් එක්ක කරන්න තියෙන? කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ අහලා තමයි මේක දැනුනේ. ස්වාමීන් වහන්සේ මට අපේ තාත්තාව ෆොටෝ එකකින් දැකලා තියෙනවා ඇරෙන්න. මං තාත්තව සජීවීව දැකපු මතකයක් මට නැහැ. මං චූටි කාලේ ඉඳලා මට හිටියේ අම්මා. ස්වාමීන් වහන්සේ මට හිටියේ කැත අම්මා කෙනෙක්. ඒ අම්මා හොඳට රූපෙ තිබිච්ච කෙනෙක්. නමුත් ඒ අම්මගේ හොඳ තරුණ කාලේ අර මේ ඔය මොනවා හරි උයන පියන කටයුත්තක් කරන වෙලාවක සැර හුමාලයක් වැදිලා. ඒ සැර හුමාලෙන් ඒ අම්මගේ මූණේ ඉඳලා ශරීරේ එක අඩක්ම වගේ සම්පූර්ණයෙන්ම පිච්චිලා. අර පිලිස්සුම් විකෘතිය සාමාන්‍ය යන්නේ නේ. ඒකේ අම්මගේ තිබිලා තියෙනවා. මේ අම්මා මේ පුතාට අම්මට ශක්ති පමණින් කොහොම හරි උගන්වලා. මෙයා කොහොම හරි ඔය අවසාන උපාධිය කරලා තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් එකක. මට තේරෙන්නේ එයා ඒ කියපු කතාවේ හැටියට ඒ වගේ අම්මා කෙනෙක්ගේ දරුවෙක් කොහොමද ප්‍රයිවට් කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගත්තේ කියලා මේ පැහැදම් කරලා. ඒ අම්මා කඹරන්න ඇති ප්‍රයිවට් කැම්පස් එකකට කොල්ලෙක් දාලා උගන්වන්න දුප්පත් අම්මා කෙනෙක් හොඳ කඹරල්ලක් කඹරන්න ඇති. එයා කොහොම හරි එයා කරපු කෝස් එක ගොඩක් අය තෝරගන්න කෝස් එකක් නෙමෙයි. එල ගෲප් එකේ ඉඳලා තියෙන 20 ගාන. ඒගොල්ලන්ට අර උපාධි ප්‍රදානෝත්සවය එනවනේ. ඒ උපාධි ප්‍රදානෝත්සවයට සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම ගෙන්නනෝනේ අම්මලා තාත්තලානේ. අනික් අයට අම්මලා තාත්තලා ගෙන්නන්න වීම සතුටක් වුණා. මෙයාට අම්මලා තාත්තලාව ගෙන්නන එක ලැජ්ජාවක් වුණානේ. මොකද මෙයාත් එක්ක හිටපු ඒ කැම්පස් එකේ හැදිච්ච යාළුවෝන්ගේ අම්මලා තාත්තලා සල්ලිකාරයි. එයාලා ටිකක් පිළිවෙලකට ඉන්නා. ඔය පොඩිවට හරි වාහන කෑල්ලක් එහෙම තියෙනවා. මෙයා යාළු මිත්‍රයන්ගේ ගෙවල් වලට ගිහින් තියෙනවා. ගෙවලුත් ලොකුයි. අම්මලත් ටිකක් පිළිවෙලයි ලස්සනයි. මෙයාගේ අම්මා මූණේ පැත්තක් පිච්චිච්චි කැත අම්මෙක්. මට නිකන් හිතිලා තියෙනවා ලැජ්ජාව. ලොකුවට බරපතලට හිතුවේ නැල්ලු. එයා කියනවා මට හාමුදුරනේ ඒ කාලේ මට ලොකුවට බරපතලට හිතුවේ නෑ. මම අපේ පුංචිට කතා කරලා පුංචිට කිව්වා මට අම්මව මෙතෙන් එක්කෙනගෙන ලැජ්ජායි මේ සෙට් එක තලේ මට හරි නෑ. ඒ නිසා උපාධිය ගන්න එකේදී අම්මා විදියට බැයිද ඔයාට එන්න? ඒ පුංචි පිච්චිලා නෑ. පුංචි හැඩයි. මේ මෙතන තමයි මේ ජීවිත තියෙන්නේ. අම්මා වෙනුවට ඩමියක් ඉදිරිපත් කළා. අම්මා නෙමෙයි. අර ෆොටෝ ගහගන්න මං කල්පනා කළේ අම්මට පව්. ඒ කියන්නේ දැන් තමන්ගේ පුතාව උගන්වලා පුතා උපාධිය ගන්න මොහොත කියලා කියන්නේ අම්මා කොච්චර සතුටු වෙන්න තිබ්බ මොහොතක්ද නේ. ඒ අම්මා ඔය පුතා ගෙදරට අරගෙන ඇවිල්ලා උපාධිය ඕන මං උපාධිය ගත්තා කියලා පෙන්නලා. ඒ අම්මයි උපාධිය අරගෙන හරි සන්තෝෂෙන්
ඒ අම්මා අඬ ඒ උපාධිය දිහා බලන් ඉඳලා ඒත් මෙයාට ඒක ලොකුට දැනෙන්නේ නැහැ. මෙයා කොහොම හරි ඒ උපාධියෙන් පස්සේ රට ගියා. අම්මට සල්ලි එව්වා. අම්මා වැඩි කාලයක් ජීවත් වෙලා නැහැ. අම්මා නැති වෙලා. අම්මගේ මලගමටවත් මෙයා ඇවිල්ලා නැහැ. එහි නිවාඩු ගන්න බෑ කියලා. මෙහි ඥාතින්ට කතා කරලා වෙන්න ඕන දේවල් කරලා සල්ලි එවලා. පස්සේ අපි කරපු ධර්මානුශාසනාවක් අහගෙන ඉන්නකොට අම්මා තාත්තා ගැන අපි කියනවනේ. ඒක අහන් ඉදි තමයි පිච්චිලා දැවිලා ලංකාවට ඇවිල්ලා විශේෂයෙන් මම මෙන්න ගෙහෙන්න ආවේ. මම මේක මේ බණට කියන්නේ යාමට කිව්වා. ආමුදුනේ මේක මං වගේ වෙන්න මේ වෙලා අසරණ වෙන කෙනෙකුට යම්කිසි උදව්වක් වෙයි බේරෙන්න. ආමුදුනේ මගේ හිතේ පසුතැවිල්ලෙන් මට බේරෙන්න බෑ. මං ඔබ වහන්සේත් එක්ක මේක කියලා පාපෝච්චාරණයක් කරලා මං සමාව ගන්න ආවේ ඒ නිසා. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ ආදරේ දරුවෝ කෙරෙහි පිහිටන්නේ ඇට මිදුළු සිඳගෙන ගිහින්. හැබැයි ඔයාලට තේරෙනව නේද මේ කතාවත් එක්ක? ඒ දරුවට අම්මා ගැන තියෙන ආදරේ අඩු ගානේ S2 තිබිලා නැහැ. ඇට මිදුළු වල කවර කතාවද? අම්මා ගැන ආදරේ ඇස්සල තිබිලා නැහැ. අම්මගේ මහන්සිය පේන, අම්මා කමුරන හැටි පේන, අම්මා කරපු උදව් පේන S2ක්වත් තිබිලා නැහැ. අම්මා ගැන ආදරේ අඩු ගානේ කන් දෙකේ තිබිලා නැහැ. අම්මගේ වේදනාව, අම්මාගේ කෙඳිරිල්ල ඇහෙන. ඒ කාලේ උසස් පෙළට පාඩම් කරද්දී ওই කම්මැලිකම ඇවිල්ලා මං සමහර රැයවල් වල පාඩම් කරන්න තියෙද්දි මම ඇඳට ගිහිල්ලා පෙරලෙනවා. පෙරෙල්ල ටිකකින් මට ඇහෙනවා රැයට ඉතින් නිහඬයිනේ. නිහඬ රාත්‍රියේ මට ඇහෙනවා අපේ තාත්තා මැෂින් එක පාගන සද්දේ ටක 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 ගාලා. ඒක ලැබෙට තිබ්බේ නැහැ ওই මෝටර් මැෂින් තිබ්බේ නැහැ. අර කකුලෙන් පාගන සිංගර් මැෂින් එක. ඕක පාගන සද්ද ඇහෙනකොට මම ඔය සද්දෙට නැගිටලා පාඩම් කරලා තියෙනවා. මට දුක හිතලා තියෙනවා. තාත්තා මේ කකුල් දෙක රිදෙනකන් අර මැෂින් එක පාග තාත්තා මහනවා. රැයක් දවල්ක් නේ මහනවා. අපි තාත්තා මහන්සි වී මහද්දී අපි පෙරෙල්ල බුදිනවා. නිකන් ළමයෙකුට විලි ලැජ්ජා හිතෙන්න ඕනේ නැන්ද? එන්න ඕන හරිනන්නේ. මට ඒව උදව් කළා. මගේ අධ්‍යාපනයේදී ගොඩාක් සාර්ථකත්වවලට ඒක උදව් කළා. ඒක දැනෙන එක. දුවකට පුතේකට මං හිතනවා දැනෙන්න ඕන එක. අම්මාගේ බර, තාත්තගේ වෙහෙස, අම්මා කඹරන හැටි, තාත්තා කඹරන හැටි, අම්මලගේ සිහින, තාත්තලගේ සිහින. ඕවා දරුවෙකුට දැනුනොත් ඒ දරුවා දරුවෙක් විදිහට සතුට වෙන දවසක් එනවමයි. දරුවෙකුට ඒ ටික දැනුනොත් එහෙම එයා සන්තෝෂ වෙන දවසක් එනවාමයි. මං දැන් පැවිද්දෙක්නේ. මේ පැවිද්දා කියලා කියන්නේ ගත සිවුරු පොරෝගත්ත කෙනා කියලා කියන්නේ මව්පියන්ගෙනුත් වැඳුම් ලබන කෙනෙක්. දෙව් බඹුන්ගෙනුත් වැඳුම් ලබන කෙනෙක්. පැවිද්දා කියලා කියන්නේ ශ්‍රමණයා කියලා කියන්නේ ඒ ශ්‍රමණයාගෙන් වැඳුම් ලබන්නේ තෙරුවන විතරනේ. ගුරුවරු විතරයි. අනිත් හැමදෙනාම ශ්‍රමණයාට පහලින් ඉන්නේ. මම පැවිද්ද මේ තෝරගත්තට මං අද ගත සිවුරක් පොරවගෙන හිටියට ඇත්තටම මගේ ඇතුළේ ඉන්නවනේ දරුවෙක් නේ. මාත් අම්මා තාත්තා දෙන්නෙක්ගේ දරුවෙක් නේ.
සාමාන්‍යයෙන් මේ ලෝකේ අනෙක් කවුරු වැන්දත් දැනෙන්නේ නැති එකක්. අම්මයි තාත්තයි මදිද්දි දැනෙනවමනේ. ඒක තමයි ඉතින් මම මේ කියන්නේ මතක සටහන් කියලා කියන්නේ ඒක තමයි. මිනිස්සුන්ට තියෙනවා තමන්ගේ කියලා හෘද සාක්ෂියක්. ඒකට කොළ වහන්න බෑ පින්වතුනි. අම්මයි තාත්තයි දන නමනකොට දරුවෙකුට දැනෙන්නේ නැත්නම් ඒ දරුවා නිකන් අමුතු කෙනෙක් වෙන්න එපේ. මට අදටත් මේ වෙනකොට මගේ මව් නැහැ. අදටත් තාත්තා මගේ ඉස්සරහා දන නමනකොට මගේ ඇතුළට මේක දැනෙනවා. හැබැයි මගේ ළඟ තියෙනවා ප්‍රීතියක්. මගේ ළඟ තියෙනවා අම්මයි තාත්තයි මා ඉස්සරහා දන ගහනකොට දරුවෙක් විදියට සතුටු වෙන්න ලොකු ප්‍රීතියක් තියෙනවා. පැවිද්දෙක් විදියට මට ඕන තරම් සතුටු නැකි අම්මලා තාත්තලා මේ දන නමනකොට. නමුත් දරුවෙක් විදියට මට සතුටු වෙන්න මගේ ජීවිතේ තියෙනවා සුන්දර දෙයක් මම පුරුදු කරපු. මම ඒක හම්බෙකට බණකට කියන්න ගිහිල්ලා තමයි මම දැනගත්තේ ඒක මේ ලෝකේ ගොඩක් දුර්ලභ එකක් කියලා. මම මගේ ජීවිතේ මගේ ආදරණීය අම්මාගේ පා යුග ඉඹලා වැඳලා තියෙනවා. මම්මගේ ආදරණීය තාත්තගේ පා යුග ඉඹලා වැඳලා තියෙනවා. මට අදටත් තාත්තා මගේ ඉස්සරහා දන ගහද්දී මගේ ඔළුවට මැවෙනවා. මං තාත්තගේ කකුල් දෙක අල්ලගෙන ඒ කකුල් දෙක ආදරින් ඉඹලා වැඳ නේද? හිත ප්‍රීතියෙන් පිනා යනවා. හිතට මහ සතුටක් එනවා. ආන් ඒකට තමයි මා කියන්නේ ගත කරපු ජීවිතේ හැරි බලද්දී හිත ප්‍රීතියෙන් ඉල්ප යන මතක සටහන්. අදටත් මගේ ජීවිතේ මං හැරිලා බලනකොට මව්ගේ පායුග ඉඹ වැන්දා කියන සතුටෙන් මගේ ප්‍රීතිය ඉල්පිලා යනවනේ. පියාගේ පායුගේ ඉඹලා වැන්දා කියන සන්තෝෂෙන් මගේ හිත ප්‍රීතියෙන් ඉල්පිලා යනවනේ. මම ඒ නිසා ගොඩක් ඉස්කෝල වැඩසටහන් වල මේක කියලා තියෙනවා. බාහිර වැඩසටහන් වල මම ඒක කියන්න පටන් ගත්තේ එකම එක ධර්ම දේශනාවකදී. ඒක මං කියන්න හේතුව එදා බණට තිබිච්ච ඇරයුම. දැන් අද මේ ධර්මානුශාසනාවෙත් මූලික බලාපොරොත්තු අතරේ අපේක්ෂා අතරේ ප්‍රධාන එකක් විශේෂයෙන් කොමලි මහත්මිය ඇතුළු මේ 86 කණ්ඩායමේ කට්ටියකීම මිය පරලෝ ගියපු අම්මලා තාත්තලා ඉන්නවනම් ඒ අම්මලා තාත්තලාට පරලෝ සැප පිණිස මේ ධර්ම දානමේ පින හේතු වේවා කියන පැතුම මේ පින්කමේ තියෙනවා. ඒ කොමලි මහත්මියගේ ආදරණීය මෑණියනුත් පියාණනුත් මිය පරලෝ ගිය විශේෂයෙන් අද දවස අද මේ උතුම් පින්කම කෙරෙන දවස අගෝස්තු මාසයේ 5 වෙනිදා මීට වසර 6කට ඉහතදී ආර්ය ධර්මපාල පියාණන් මිය පරලෝ යන්න යෙදුණා. තාත්තට පින් අනුමෝදන් කිරීම උදෙසා මතක බණක් වෙනවා අද මේ ධර්ම දේශනාව. මෙතන ඇති අම්මලා තාත්තලා මිය පරලෝ ගියපු අය ඕන තරම්. ඊළඟට ප්‍රභාත් සුමුදු මහත්මයාගේ ආදරණීය අම්මයි තාත්තයි සුජීවත්ව සිටිනවා. ඒ අම්මලා තාත්තලාට ආශිර්වාද පිණිස අද මේක උතුම් පින්කම. ඊට අවුරුදු කිහිපයකට කලින් ඔය මීගමු පැත්තට වෙන්න අපිට ධර්ම දේශනාවකට ආරාධනාවක් ලැබුණා. දරුවෝ 5 දෙනෙකුගෙන්. ඒ දරුවෝ 5 දෙනාගේ අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එක. දරුවෝ 5 දෙනෙක්ගේ අම්මයි තාත්තගේ ඇනිවර්සරි එක කියලා කියන්නේ ඒක වයසක ජෝඩුවක ඇනිවර්සරි එක. අම්මයි තාත්තයි වයසයි. දරුවෝ අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එකට එයාලට කලින් දැනුම් නොදී මේ පින්කම කරලා නිකන් අර එයාලව අපි කියන්නේ සර්ප්‍රයිස් කරනවා කියලා. ඒ පින්කමෙන් එයාලට ලොකු සතුටක් ගේන්න එයාලට අපේක්ෂාව තිබ්බේ. ඒ බණට විශේෂයෙන්ම හිතලා තිබ්බේ පුතා. එයාලගේ පොඩි පුතා. බණ හෙට අනිද්දා වගේ තියෙද්දි එයා මට ඇවිල්ලා කිව්වා අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ලස්සන බණක් අහලා අපි මේ පින්කම කරන්න හිතුවේ. ඔබ වහන්සේ අම්මයි තාත්තගේ ගුණ කියනවා අහලා. ස්වාමීන් වහන්සේ අපේ අම්මයි තාත්තයි දෙන්නගේ ඇනිවර්සරි එකට
අපි මේක කරන්නේ ඒ දෙන්නට දැනුම් දෙන්නේ නැතුව. ඉතින් අපි ආසයි ඔබ වහන්සේ අපේ අම්මටයි තාත්තටයි දෙන්නට හොඳට හිතට දැනෙන්න මව්ගුණ පියගුණම කිය මේ දේශනාව කරනවා නම් අපි ආසයි. අපිට කියාගන්න බැරි මව්ගුණ ටික, අපිට කියාගන්න බැරි පියගුණ ටික අපි කියනවා වගේ අම්මයි තාත්තයි දෙන්නට අහන්න සලසන්න අපි ආසයි. ඔබ වහන්සේ එදා දේශනාවේ වෙන මුකුත් නොකියා මව්ගුණ පියගුණ කිව්වත් ඇති. ඩොහම කිව්වා. මම ඉතින් එදා දේශනාවට යනකොට බණට කලින්ම මාතෘකාව ඇවිල්ලානේ. මං අම්මගේ තාත්තගේ ගුණ ගොඩක් කිව්වේ. පන්සලක්, ඒ පන්සලේ එලි මහනේ මං හිතන්නේ ඒ කාලේ වැහි කාලේ මේ පුටු තියලා ලැහැත්ති කරලා තිබ්බේ 1000ක විතර විශාල සෙනඟක්. එතන තරුණ දරුවෝ ගොඩාක් හිටියේ නේ. තරුණ කියලා කියන්නේ ලපටි තරුණ දරුවෝ ගොඩක් හිටියේ නේ. එතන හිටියේ 30 40 වගේ ඒ වගේ ලෙවල් එකේ අය. තරුණකම නිකන් ගැස්සෙන්න ඕන්න මෙන්න තියෙන කට්ටිය. එයාලට මම මේ මව්ගුණ පියගුණ කතාව කියාගෙන යද්දී එයාලා එහි පිල්ලන්වක් ගහන්න නැතුව අහනවා. එයාලට නොදෙනී එයාලගේ ඇස් වලින් කඳුළු ගලනවා. ඒ වගේ වයසක අයට මව්ගුණ පියගුණ කියද්දී ඇඬෙනවා කියන්නේ මට නිකන් හිතුණා මොන හරි අම්මලා තාත්තලා සම්බන්ධයෙන් ඇඬෙන්න දේවලුත් ඇති ජීවිතේ. ඒක නෙමෙයි කියලා මං ඒ අයට නිකන් ආශිර්වාදයක් වෙයි කියලා මට හිතුණා. අර මගේ ජීවිතේ තියෙන සුන්දර මතක සටහන. මං එයාලට ඒ නිසා කිව්වා පින්වතුනි මට මේ විදිහේ මතක සටහනක් තියෙනවා. අම්මයි තාත්තයි දෙන්නගේ පායුග ඉඹල වැඳලා. ඔයාලා අද මව්ගුණ පියගුණ ඇහුවා. ඔයාලට පුළුවන් නම් ඔයාලත් ඔයාලගේ ජීවිතේ ඔය ලස්සන මතක සටහන එකතු කරගන්න. මෙච්චර කාලයක් ඔයාලගේ කටවල් වලින් අම්මලා තාත්තලාට උඹතෝ කියලා හරි වැරදිලා ඇති. අම්මලා තාත්තලාට බොරු කියලා වැරදිලා ඇති. අම්මලා තාත්තලා ගැන යාළුවොත් එක්ක එක මේ කතා කියලා අපේ අම්මා මෙහෙමයි අපේ තාත්තා මෙහෙමයි කියලා ඔයාලට වැරදිලා ඇති. ඔය වැරදි ඔක්කොටම හිලව් වෙන්න ඔයාලා පුළුවන් නම් අම්මට අද ගෙදර ගිහිල්ලා අම්මගේ කකුල් දෙක අල්ලලා අම්මා ළඟ කියන්න අම්මා බඩට එන දරුවෝ බඩේදිම නසන කාන්තාව තලේ මගේ අම්මා මට එහෙම කළේ නෑ. මගේ අම්මා මට දේවතාවියක්. මං ආසයි අම්මගේ කකුල් දෙක ඉඹලා වඳින්න. මට ඒකට අවසර දෙන්න. ඔහොම කියලා ඔයාලා පුළුවන් නම් ඔයාලගේ මව්ගේ කකුල් දෙක ඉඹලා වැඳ ගන්න. තාත්තගේ ළඟට ගිහිල්ලා පුළුවන් නම් කියන්න තාත්තා බඩට එන දරුවෝ නසන්න තීරණය කරන පිරිමි තලේ අපේ තාත්තා මට එහෙම කළේ නෑ. තාත්තා මාව රැකපු මට දෙවියෙක්. මං තාත්තගේ කකුල් දෙක ඉඹලා වඳින්න ආසයි. මට ඒකට අවසර දෙන්න. මං කිව්වා ඕක ඔයාලට පුළුවන් නම් ඔයාලා ඕක කරන්න. ඔයාලට ඕකට විනාඩි 5-10ක් යයි. ඕක ඔයාලගේ ගෙදර ඔයාලා විතරයි දන්නේ. ඔයාලා දරුවෙක් විදිහට ඔයාලගේ ජීවිතේ ඕක පුළුවන් නම් කරගන්න. මං කිව්වා හිත පාරව ගන්න එපා. අම්මයි තාත්තයි දෙන්න නැති වෙලා නම් ඒක මට කරන්න දෙයක් නැහැ. අම්මයි තාත්තයි දෙන්න ජීවත් වෙලා ඉන්නවා නම් ඒක ඔයාලගේ වාසනාව. මං එහෙම කියලා එදා ධර්මදේශනාව දැන් ඉවර කරන්න ලැහැත්තිදී මං දැක්කා යාළගේ ඔඩොක්කු උඩ එයාලගේ ෆෝන් ටික තියෙනවා. මට හිතුණා දැන් අද මම මෙච්චර මේක බණ කිව්වන් මෙයාලා දැන් බණ ටික ඉවර වෙච්ච ගමන් අර ෆෝන් කට්ට ගන්න ඕනේ අතට. ඔය ෆෝන් එකට පුළුවන්නේ අහපු වටිනා දෙයක් වුණත් බ්‍රේන් වොෂ් කරන්න. මට හිතුණා මෙච්චර ලස්සන එකක් අහලත් මේ ෆෝන් එකෙන් ওই මොනවා හරි විකාර ටිකක් බල ගියොත් එහෙම මෙයාලට මේ බණ අමතක වෙනවා. මං ඒ නිසා තදට කිව්වා ඔයාලා හොඳට මතක තියාගන්න. ඔයාලට අද මගේ ආශිර්වාදෙත් තියෙනවා. ඔයාලා අද මේ වැඩේ කරන්න අත ගැහුවොත් ඔයාලා අද මේක කරගත්ත එක.
අද කරගන්න බැරි වුණොත් නම් ආයෙ ඔයාලට මේක කරගන්න බැරි වෙයි. මම එහෙම කිව්වේ අදම කරන්න උනන්දු කරවන්න. මම ඔහොම කියලා බණ ඉවර කළා. මම වැඩම කළා. මාස 4ක් ගත වෙන්න ඇති ওই සිද්ධියේ මාව මුණ ගැහෙන්න ඇවිත් මහත්තයෙක් එතුමා මාව දකිනකොටම හැසිරිච්ච විදිහෙන් මට තේරුණා එතුමා අපේ ආගමේ නෙමෙයි. එතුමා මයිත් එක්ක කතා කරනකොට මුලින්ම කියපු වචනේ ආමුදුරු මට එච්චර මේවා හුරු නැහැ. මං ආගමේ. මං ඔබ වහන්සේව මුණ ගැහෙන්න ආවේ ඔබ වහන්සේට ස්තුති කරලා යන්න. මං එහෙම මහත්තයා මොකද්ද මට ස්තුති කරන්න කාරණේ? ආමුදුරු ඔබ වහන්සේ දා අපේ ගම්පලාතට වැඩම කරලා බණක් කිව්වනේ. මම ඔබ වහන්සේ කියප එක කළා. මම එහෙම මහත්තයා මම මොකද්ද විශේෂයෙන් කිව්වේ? එතුමා ඔය සිද්ධිය මයිත් එක කිව්වා. මං කියපු බණ ටිකම මට කිව්වා ඔබ වහන්සේ මෙහෙම කිව්වා. බණ වෙරළ හාමුදුරනේ මං වාහනේ නැග්ගේ ගෙදර යන්න හිතාගෙන. මට එතකොට හිතුණා ඔබ වහන්සේ අන්තිමට කියපු වචනේ. ඕක අද කරගන්න බැරුණොත් බෑ. ආමුදුනේ මම බිරිඳට කතා කරලා කිව්වා මං අද ඉන්නේ ගෙදර. මම යනවා මහ ගෙදර. මට පොඩ්ඩක් අම්මයි තාත්තයි බෙදෙන්නව බලන්න ආසයි. මෙයා ගෙදර යන ගමන් අම්මට තාත්තට කෝල් එකක් අරගෙන මං අද එනවා කීයේ වෙයිද දන්නේ. කීයේ වුණත් අනේ ඔය දෙන්න නිදා ගන්න නම් එපා. මට අදම කතා කරන්න දෙයක් තියෙනවා. ඒතර මේ මහත්තයා යනකොට අම්මලා තාත්තලා ඉතින් හිතන්නේ නැතිනේ මොකක් හරි කලබගෑනියක් කියලා. දෙන්නම ඇහැරිලා දෙන්නම ඉන්නවලු. අම්මා උයනවලු මේ මහත්තයා එනවා කිව්ව නිසා. තාත්තා ඉස්සරහම පුටුවේ වාඩි වෙලා ඉඳලා. මේ මහත්තයා බැහැපු ගමන් තාත්තව දකිද්දී අර මම බනට කියපුවා ඔක්කොම මතක් වෙලා. මේ මහත්තයාට තාත්තා ළඟට ගිහින් තාත්තගේ මූණ දිහා බලා ගන්න බෑ ඇඬෙනවා. මෙයා ඔය තෑගි දෙකකුත් අරන් ගිහින් තියනවා තාත්තට. තාත්තගේ ඔඩොක්කුවේ අරන් ගියපු තෑග්ග තියලා මේ මහත්තයා බීම පෙරලිලා. තාත්තත් එක්ක කියා ගන්න වචන ඇවිත් නැහැ. ඒ නිසා අර කියපු එක හිත තාත්තගේ කකුල් දෙක හොඳට ආදරෙන් ඉඹලා. මේ මහත්තයා ඔළුව උස්සනකොට තාත්තා නැගිටලා අහක බලාගෙන ඉන්නවලු. කකුල් දෙක අතෑරපු ගමන් තාත්තා ඉක්මනට ගස්සගෙන වගේ කාමරෙට ගිහිල්ලා ඉක්මනට දොර වහගෙන. මේ මහත්තයා අම්මා ළඟට ගිහිල්ලා අම්මට තෑග්ග දීලා අම්මයි කකුල් දෙක නම් අල්ලගෙන අරක කියලා ඉතින් බඩට එන දරුවෝ නැසන කාන්තාව තලේ අම්මා මට එහෙම කළේ නෑ. අම්මා මට දේවතාවියා. අම්මට ගොඩාක් පිං. ඔහොම කියලා අම්මගේ කකුල් දෙක මෙයා හොඳට ආදරෙන් ඉඹලා. අම්මා එතකොට බිමට පාත් වෙලා ඔළුව අතක ගා අම්මා අහලා මොකද්ද පුතේ උඹට මේ එකපාර උනේ? අම්මා හාමුදුරනමකගේ බණක් අහලා ආසාවක් ආවා මගේ හිතට. මම මේක කළේ ආසාවට. පුතේ හිටපන්. මං ඔබ එනවා කියපු නිසා උය හිටියේ. මං ඉතුරු ටිකත් අතගාලා ගන්නම්. මේ මහත්තයා මයිත් කියනවා හාමුදුරනේ අම්මා එදා බත් එක උයලා මට පත බෙදලා දුන්නා. හැබැයි හාමුදුරනේ මං කන්න ඇත්තේ කටවල් 4යි. අම්මා මගේ ළඟම වාඩි වෙලා මට බත් එක ඉවර වෙනකන් කැව්වා. මං නිදා ගන්න තැනටත් ඇවිල්ලා අපේ අම්මා මගේ ඔළුව අතක ගා හිටියා. අම්මා අන්තිමටම කියපු වචනේ මහන්සි ඇතිනේ පුතේ නිදාගනි. බලන්න මේ ජීවිතවල කතා පිංගතුනේ ඒකයි මේ අපි ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕන. ජීවිත කියන ඒවා අපි හිතන විදිහටම යන්නේ නැහනේ. අපි ජීවිතය ගැන දන්නේ බොහොම චුට්ටයි. ඔයාලා වුණත් හිතන්න ඔයාලට දැන් ඔයාලගේ ජීවිතේ සම්බන්ධයෙන් තියෙන්නේ හැරිලා බැලීමේ අත්දැකීම් ටික විතරයිනේ. වෙන මොනවද තියෙන්නේ? අපි දන්නේ අතීතයක් විතරමයි. අතීතයක් විතරමයි අපි දන්නේ. අපි දන්නවද ඊළඟ තප්පරේ මොනව වෙනවද කියලා? දන්නේ නැහැ අපි. අනාගතය ගැන දන්නවා වගේ අපි හිතන් හිටියට අපි කිසිවක් දන්නේ නැහැ. අපිට එහෙම දැනගන්න ඥානෙකුත් නැහැ.
අපි දැන් මෙහෙම ඉන්නවා. ඊළඟ තප්පරේ මොනව වේද කියලා කවුද දන්නේ? මං අද බණක් කියනවා. මැරෙන්න කලින් මං කියන බණපද අතරේ කීවෙනි බණද කියලා කවුද දන්නේ? අපිට කවුද කල්ැතුව කියලා තියෙන්නේ? මරණයට උඹට තව කල් තියෙනවා. තව මෙච්චර කාලයක උඹ ජීවත් වෙනවා කියලා කවුද කියලා තියෙන්නේ? අපි දන්නේ. මම ඒකයි ඔයාලට මතක් කරන්නේ යලි ජීවිතේ හැරිලා බලද්දී ලස්සන මතක සටහන් වලින් ගොනුවක් හදාගන්න. ඒකට කාලේ තියෙයිද අපි දන්නේ. අදම තියෙන වැරදි අඩුපාඩු හදාගෙන නැගිටින්න කියලා කිව්වේ ඔය නිසා. අද මේ ටික හදාගන්න කිව්වේ ඔය නිසා. හදාගන්න ඉස්සරහට කාලයක් තියෙදි කියලා කවුද දන්නේ? අර මහත්තයාට හොද්දට නිින්ද ගියා සතුටටත් එක්ක. පාන්දර 2ට තාත්තා කලබලෙන් ඇවිත් කියලා තියෙනවා පුතේ අම්මට අමාරුයි වගේ වාහනේ ගනි. මේ මහත්තයා වාහනේ අරගෙන ලැහැත්ති වුණා. අම්මව උස්සලා වාහනේට දානකොට අම්මා නිසල් මං හොස්පිටල් යනකොට අම්මා නැති වෙලා. මේ මහත්තයා මගෙත් කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේගේ වචනේ ඇත්තක් වුණා. මං එදා ඒක නොකළා නම් මට ආයෙ කරගන්න වෙන්නෙම නැහැ. ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. ඔබ වහන්සේ නිසා අපේ අම්මගේ ජීවිතේ අන්තිම පැය කීපේ හරි මට අම්මගේ කකුල් දෙක ඉඹ ගන්න වාසනාවක් තිබ්බා. ආයේ මතක සටහන ආයේ ඒක කවදාවත් මැකෙන්නේ නැහැ. තේරුණාද මම කියන දේ? ජීවිතේ සුන්දර මතක සටහන් වලින් පුරව ගන්නට මව්ට ආදරෙන් සලකන දරුවෝ වෙන්න, පියාට ආදරෙන් සලකන දරුවෝ වෙන්න, සංඝයාට අපෝපස්ථාන කරලා සංඝයාට උවටෙන් කිරීමෙන් සතුට වෙන සදහැවතුල්ලා වෙන්න, බුදුරජාණන් වහන්සේට ආදර ගෞරව දක්වන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාව වෙන්න. මගේ ජීවිතේ මං හැරිලා බලනකොට මට මුණ ගැහිච්ච ගුරුදේවයන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේ මූලික කරගෙන කරගත්ත පින්කම් ගොඩාක් මට තියෙනවා. අදට රුවන්වැලි මහා සෑයට ගියාට පස්සේ 2008 රුවන්වැලි සෑය සම්පූර්ණයෙන් විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරලා රුවන්වැලි සෑය වටේ දහස් පෙතිය මල් වලින් සැරසිල්ලක් කරලා කරපු පින්කම අදටත් මගේ හිතේ මැවෙනවා. අදටත් සෝමාවතී සෑය ළඟට ගියාට පස්සේ ওই සෝමාවතී සෑරජාන් වහන්සේගේ ළඟ සිවුරු වල පඳු දියවි යනකම් තෙමි අපි බුදුන් වැන්දා. සාමාන්‍යයෙන් අද හිතන්න මෙතන බණ කීකිද්දි මෙතෙන් එකපාර වැස්සක් වැටුනොත් එහෙම ඔයාලා මෙතන ඉදීද? ඔයාලා ඉක්මනට නැගිටලා පණීද? අපේ හිත ඉක්මනට අපේ හිත මං හරියට දැකලා තියෙනවා. බණක් අහන තැනක පොදක් ආවොත් එහෙම මිනිස්සුන්ට උන් හිට තැන්නේ. මම කල්පනා කළා මිනිස්සු තෙමෙන්න කැමතිනේ. මං එහෙම හිතන් හිටියා. ඒත් මං දැක්කා දේශපාලන රැස්වීම් වල මේන් බත් වෙන්න තෙමෙනවා. ඔයාලා දැක්කතර කලින් කාලේ දේශපාලන රැස්වීම් වල මිනිස්සු දිය වෙන්න තෙමෙනවා. අර දේශපාලනඥයන්ගේ බේගල් ටික වැස්සේ අහන් ඉන්නවා. බණක් අහද්දි පොදක් වැටුනොත් එහෙම ආයේ උන් හිටිතෙන් නැහැ. කැළඹිලා කැරකිලා කුඩ හොයාගෙන ඉටිරෙදි ඔළුවේ දාගෙන ජීවිතේ කවදාවත් වතුරකට තෙමිලා නැහැ වගේ මහා ජරමරයක් කරගන්නවා. වැස්සකට ශ්‍රද්ධාව වනසන්න දෙන්න එපා කියලා අපිට ඉගෙනුවේ අපේ ගුරුදේවයන් වහන්සේ. අපි වැස්සේ තෙමි රැයක් කෙලි වෙනකන් සෝමාවතී බුදුන් වැන්දා. අපිට මතකයක් තියෙනවා. ජීවිතේ හැරිලා බලද්දි තියෙන මතක සටහන්. ඔයාලගේ ජීවන ගමනේ හදන්න ඉතින් මගේ දේවල් මට මතක් වෙනකොට මං කියන්නේ ඔයාලට ඔයාලගේ ජීවිතේ ඒ බඳු මතක සටහන් වලින් පුරවන්න හැකි නිසා දැන් අද මේ ධර්ම දාණය පවා ඔයාලගේ ජීවිතේ හැරි බලද්දී සොඳුරු මතක සටහනක් බුදුරජාණන් වහන්සේ අවසානට වදාලා මෙන්න මේ ගාථාව. සුඛං යාව ජරා සීලං සුඛා සද්ධා පතිට්ඨිතා සුඛෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං
අකරණං සුඛං. වයසට යනකල්ම සිල් රැකීම තමයි සැපය. ඕන් සැප. ජීවිතේ වෘද්ධ වෙනකම් නාකි වෙනකම් බැරි ගැහෙනකම් සීලවන්තයෙක් විදියට දිවි ගත කළොත් එයම තමයි සැපය. සුඛා සද්ධා පතිට්ඨිතා තිසරණේ තුල ස්ථිරව පිහිටන එක තමයි සැපය. තමන්ගේ ශ්‍රද්ධාව රැකගෙනුම තමන්ගේ සැපය. චත්ත කියන තරුණයා අවුරුදු 16 දී මරණය උරුම කරගන්න ඉද්දි මැරෙන්න පැය භාගයකට කලින් බුදුරජාණන් වහන්සේ දීපු සැපේ මොකද්ද? ඔයාලා අහලා තියෙනවා චත්තමානවක. චත්තමානවකට කතා කරලා බුදුරජාණන් වහන්සේ ඔහුට දුන්නේ බුදුරජුන් සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න කියන පිළිසරණ. තෙරුවන් සරණ ගිහින් ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමින් වැළකීම, වැරදිකාම සේවනයෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කියන පන්සිල් ටික රැකගන්න. ඔච්චරයි රැකවරණේ. ඔය රැකවරණේ චත්තමානවකට දුන්නේ කවුද? මේ ලෝකේ රැකවරණේ ගැන මුළුමනින්ම දන්න තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඔයාලටත් මටත් ඊට වඩා රැකවරණයක් තියෙද මේ ජීවිතේ? හොඳට තෙරුවන් සරණ යන්න. මේක මේ මෙහෙම තේරුම් ගත යුතුයි. එක ගෙයක් ඇතුලේ හැම දිනාට පොදුවේ තෙරුවන් සරණ යනවා කියලා එකක් නැහැ. එක ගේ ඇතුලේ හැම දෙනා පොදුවේ සිල්වත් වෙනවා කියලා එකක් නැහැ. තෙරුවන් සරණ තමන්ට පෞද්ගලිකයි. සීලය තමන්ට පෞද්ගලිකයි. අද මම මේ ධර්මාසනේ ඉඳලා බණ කියනවා. මං සිල්වතෙක්ද නැද්ද කියලා ඔයාලට පේනවද? ඔයාලට එහෙම පුළුවන්ද බලලා කියන්න ස්වාමීන් වහන්සේ නම් අනිවාර්යෙන් සීලවන්තයි කිව්වෙකිද? එහෙම නැත්නම් කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ දුස්සීලයි? බෑ. ඒක පේන්නේ. ඒක පේන්නේ මටත්. මගේ ජීවිතයේ අභ්‍යන්තරේ දැක්ක හැකි දෙවියන්ටත් විතරයි. වෙන කවුරුත් ඒක දන්නේ නැහැ. දෙවියන්ට පෙවුන්නේ නැතත් මට පේනවා. මං සීලවන්තද? මං දුස්සීලද? මට මේ එකතු වෙච්ච ඔයාලා දිහා බලලා කිව්වෙකිද? අහවලා නම් සීලවන්තයි, අසවලා නම් නැත. මට ඒ බඳු අద్భుත ඥාන නැහැ. හැබැයි මට නොපෙනුනාට ඔයාලට ඔයාලා ගැන පේන්නේ නැද්ද? ඔයාලට පේනවා. ඒකනේ මේකේ කතන්දරේ. අපිට අපි ගැන පේනවනේ. අපිට අපි ගැන පේන එකෙන් අපිට අහක බලා ගන්න බෑනේ. අපිට අපිව පේන්න ගනිද්දී අපිව ලස්සනට පෙවුනත් කැතට පෙවුනත් බලන් ඉන්න වෙනවනේ. ආන් හදාගන්න ජීවිතේ ඕක තේරුම් ගත්තා නම් ඒක ලොකු ප්‍රඥාවක්. ඊළඟට ලබන්න ඕනෙත් ඒකනේ. සුකෝ පඤ්ඤාය පටිලාභෝ. ප්‍රඥාව ලැබීම තමයි සැපදායකම ලැබීම. ප්‍රඥාව ජීවිතයකට ලැබුණොත් ඒකමයි සැප. පාපානං අකරණං සුඛං. පව් නොකර ඉඳීමක් දිවි ගමනට පුදුමාකාර සැපයකි. ඕන සැප ටික බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඔය සැප ටිකෙන් යම් මේ කොටසක් හරි ඔයාලගේ ජීවිතේ අනිවාර්යෙන් එකතු කරගන්න. මම බණපදේ මාතෘකාවට ආයෙනවා. මම මොකද මාතෘකාවට කිව්වේ? ජීවිතේ හැරී බලද්දී හිත පිනා යන සුන්දර මතක සටහන් වලින් ජීවිතේ ගොඩ නගා ගන්නට. හැරී බලන්න ආස හිතෙන. හිත ප්‍රීතියෙන් පිනා යන මතක සටහන් හදන්න. මෙතන මේ බණහන බුද්ධිමත් දුවෙක්, බුද්ධිමත් පුතෙක් මෙහෙම හිතනවනම් යම් දවසක මේ ඉස්කෝලෙන් අවුට් වෙති ඉස්කෝලේටත් බැබලීමක් ගෙනාපු දරුවෙක් විදිහට මම මේ ඉස්කෝලෙන් හමු ගන්නවා ගත කරපු කාලේ ලස්සන මතක සටහන් එක්ක. එහෙම හිතක් දරුවෙකුට තිබ්බොත් ඒ දරුවා මේ පාසලෙන් අවුට් වෙන දරුවෝ අතරේ විශේෂ දරුවෙක් විදිහට එළියට යනවා. හැමෝටම මේක බෑ ඉතින්. විශේෂ දරුවෙක් විදිහට එළියට යනවා. මම මගේ ගමේ ඉස්කෝලේට ගියා.
මීට මේ මාස කීපයකට කලින් මට හරි සන්තෝෂයක් ආවා. මං ඉගෙන ගත්ත දුවප පැනපු ඉස්කෝලේට මං එදා ගියේ පූජනීය චරිතයක් විදිහට. මං ගමේ කට්ටියකින් එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ අපේ ඉස්කෝලේ අයගෙන්. නමුත් සම්පූර්ණයෙන්ම නෙළුම් මල් වලින් පාවඩයක් හදලා බිම නෙළුම් මල් දාලා නෙළුම් පෙති උඩින් වඩම්මලා මම මේ පාසලට පිළිගත්තේ. මගේම පාසල. මට හරි සතුටක් ආවා මා සම්බන්ධයෙන්. මේ පාසලෙන් අවුට් වෙලා මං ආපහු මේ පාසලට එනකොට පූජනීය චරිතයක් විදිහට මට එන්න මගේ ජීවිතේ වාසනාවක් තිබ්බනේ. ඉතින් මේ පෞද්ගලිකව මා විඳින මතක සටහන්. ඔයාලගේ ජීවිතේ ලස්සන මතක සටහන් වලින් පුරවන්න යම් මේ දවසක අම්මා ඇස්පියා ගනිද්දී දරුවෙක් විදිහට ඔයාලා සතුටක් විඳින්න ලැහැත්ති පිටින්ද මගේ අම්මා මට කරපු උදව් වලට මම්මට පුළුවන් උපරිමයෙන් කළා. අම්මගේ මෘත ශරීරය දිහා බලාගෙන සතුටු කඳුළු හෙලන්න පුළුවන් ජීවිතය ඔයාලා හදන්න. තාත්තා අන්තිම හුස්ම එනකොට තාත්තගේ මෘත ශරීරය දිහා බලාගෙන මම්මගේ තාත්තා වෙනුවෙන් තාත්තා මට කරපු උදව් වලට මට පුළුවන් උපරිමය කළා. හදන්න ජීවිතය. තමන්ගේ බහරයා යම් දවසක අනිවාර්යෙන් ඇස්පියා ගන්නවා. ඇස්පියා ගන්න බිරිඳගේ මලකඳ දිහා බලාගෙන මං මගෙත් එක්ක ආදරින් ජීවිතේ ගත කරන්න මාව විශ්වාස කරලා ආපු බිරිඳට මම වංච කරලා නැහැ. ඒ සතුට විඳින්න පුළුවන් මිනිහෙක් වෙන්න. තමන්ගේ ස්වාමි පුරුෂයා ඇස් දෙක පියා ගන්න දවසක ස්වාමි පුරුෂයාගේ මලකඳ ළඟ ඉඳගෙන මාව කැන්දාගෙන ගියපු මගේ මිනිසයාට මං ඇති තැනවත් නැති තැනවත් වංචාවක් කරලා මගේ මිනිසයාගේ විශ්වාසෙ බින්දි නෑ. ඒක විඳින්න පුළුවන් බිරියක් වෙන්න. ලස්සන නැද්ද මේ මම මේ ටික කියද්දි දැනෙන්නේ නැද්ද සැප? මේ ජාතියේ ජීවිතයක් තිබ්බොත් නම් කොච්චර හොඳයිද? ධන සම්පත් ගොඩාක් තියෙන මිනිස්සු මැරෙනකොට මම නම් සල්ලි හෙව්වා හෙවිල්ලා මගේ account එකේ මෙච්චරයි කියලා ප්‍රීතියෙන් මැරෙන්නේ. ඒක සැපයක් නෙමෙයි. හොයපු ධන සම්පත්තියම වේදනාවක් කියලා මිනිස්සු ඇස් දෙක පියාගන්නේ. දාලා යන්න වෙනව මොනව කරන්නද? මම නම් හැදුවා මාලිගාවක් වගේ ගයක් කියලා කවුරුත් එහෙම ගේ සිහි කර කර සතුටින් මැරෙන්නේ නැහැ. හදපු ගෙදරම වදයක් වෙනවා. හදාගත්ත ගෙදර දාලා යන්න ඉපැයි. තිබ්බ කනකර ආභරණ මට නම් තිබුණේ මේ টොප්ම කැරට් වල රත්තරන්. බාල රත්තරන් නෙමෙයි මට තිබ්බේ. මගේ හොඳම රත්තරන් ටික මං ඒ රත්තරන් එකතු කළා කියලා රන් ගැන සිහි කර කර කවුරුම් මැරෙන්නේ නැහැ. ඒ තිබිච්ච රත්තරන් බඩු දාලා යන්න වීම සම්බන්ධයෙන් දුකෙන් මැරෙනවා. ඔයාලා ආදරෙන් ළඟට ලං කරගෙන ඉන්න දරු පැටව් කවදාවත් ඔයාලට අවසාන මොහොතේ ලොකු සැපයක් වෙන්නේ නැහැ. දරුව අත්හැරලා දාලා යන්න වෙනවා. ඔයාලට සැපේ වෙන්නේ මොකද්ද? අද මේ වනපතෙන් අපි කිව්වා මොකද්ද? පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි. ජීවිතේ කෙලවරට පැමිණෙද්දී පින් කරගත්තා නම් ඒ කරගත්ත පින් ටික තමයි සැපය. හදාගන්න යම් දවසක යම් මේ දිනක අම්මා තාත්තා දෙන්නෙක් විදිහට උනත් ඔයාලට දරුවෝ ජීවත් වෙලා ඉද්දි ඇස් දෙක පියාගන්න වෙයිනේ. ඔයාලට එතකොට සතුටින් මැරෙන්න පුළුවන් නම් මං හිතනවා මේ ඉන්න අම්මලා තාත්තලා නම් ඒක තියෙනවා. නමුත් වර්තමානයේ මං හිතනවා නෑ ඒක. ටික ටික අඩු වෙවි යනවා. දුවකට ආදර්ශමත් විදිහට අඳින අම්මලා දැන් අඩු වෙගෙන යනවානේ. විවාහ යුවලවල් යුග ජීවිතවලට එළඹෙන විදිහ දකිද්දි මට හිතිලා තියෙනවා සමහරුන්ගේ ඔය අර වෙඩින් වල දැන් තියෙනවානේ වෙඩින් පැකේජ් ක්‍රමය. එයාලා ෆ්‍රී ෂූට් කරනවා වෙඩින් එකට කලින් එක ඒවනේ ෆ්‍රී ෂූට් ෆ්‍රී වීඩියෝ එකක් හදලා වෙඩින් එක දවසේ පෙන්නනවා. ඇල්බම් එක ගහන්නේ සමහර ඇල්බම් ගැහිලි. මට හිතිලා තියෙනවා මෙයාලගේ දරුවෝ අවුරුදු 15ක් විතර වෙද්දී
මෙයාලා මේ වෙඩින් එකට ගහපු ඇල්බම් එහෙම එක්ක හංගන්න වෙනවා එක්ක පුච්චන්න වෙනවා. නැත්තම් අර තේරෙන වයසට එනකොට ඒ දරුවා කල්පනා කරනවා අපේ අම්මලා තාත්තලා ඒ කාලේ නටලා තියෙන නැටිලි. ඇයි ඇල්බම් එක දැක්ක ගම. වැදගත් මවක් වෙන්න වැදගත් පියෙක් වෙන්න වාසනාව වේගින් අඩු වෙවි යනවා. මම හිතනවා මේ ඉන්න මව්පියවරු නම් ඒ වාග්ය ලැබුවා. අනාගතේ වුණත් මේ දරුවන්ගේ හිතට මේවා ගියොත් එක්කෙනෙක් දෙන්නෙක් හරි බේරෙයි. මම වුණත් මේ ධර්මාසනා රූಢව ඔබත් එක්ක දහම් කතා කළාට තනියම මැරෙන්න ඉන්න මිනිහෙක්. යම් දවසක මේ ගත සිවුර දරාගෙන හෝ සිවුර නැතුව හෝ මම මැරෙනවමයි. මම මැරෙන දවසේ මටත් මගේ ජීවිතය දිහා හැරිලා බලද්දී සන්තෝෂයක් වුවමනාමයි. මේක පින්වතුනි අපි එක එක්කෙනාගේ පෞද්ගලිකත්වයේ. අපි S2 පියාගනිද්දී අපිම අපි ගැන සන්තෝෂින් සතුටු කඳුළු හෙල හෙල S2 පියා ගන්නවා නම් ඒක කොතරම්නම් සැපයක්ද. ඉතින් ඔය ටික හිතට කාවද්ද ගත්තා නම් ජීවිතේ සුන්දරව ගොඩනගන්න ඔය චුට්ට ඇති. අද මේ කියා දුම් බණපදේ ආශිර්වාද ලබන්න ලොකු කුඩා හැමදෙනා වාසනාවන්තයෝම වෙත්වා. සාදු සාදු සාදු. තමන් ලද දුර්ලභ මනුස්ස ජීවිතේ S2 පියවෙන්න මත්තෙන් පමානොවී පින් කරගන්නට, පමානොවී කුසල් වඩා ගන්නට, පමානොවී යහපතේ ධර්මයේ හැසිරෙන්නට, මෞපිය උපස්ථාන ආදී ගුණදම් පුරන්ට, ගුරුවරුන්ට සැලකීම් ආදී කෙලෙහි ගුණ පුරන්ට මේ පින්වතුන්ලා හැමදෙනා වාසනාවන්තයෝම වෙත්වා. මේ ගෞතම සම්බුදු සසුන තුල චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නත් අපට වාසනාව ලැබෙත්වා. සාදු සාදු. අපි කියමු මේ විදිහට අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙව් රජානෝ සතර වරං දෙවියෝ සෙන්පති දෙවියෝ අනුමෝදන් වෙත්වා. මේ පාසල් භූමිය ආරක්ෂා කරන දෙවියෝ අනුමෝදන් වෙත්වා. මේ ප්‍රදේශය රකින්න ගම්භාර දෙවියෝ ප්‍රදේශ භාර දෙවියෝ පලාත් භාර දෙවියෝ අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ දෙව් සැපයෙන් වැඩෙත්වා. අප හැම දිනාට ආරක්ෂාව සලසත්වා. අපගේ මේ පුණ්‍ය ධර්මය අප නමින් මියගිය ආදරණීය මව්වරුන්ට අනුමෝදන් වෙත්වා. ආදරණීය පියවරුන්ට අනුමෝදන් වෙත්වා. ගුරු මව්වරුන්ට ගුරු පියවරුන්ට අනුමෝදන් වෙත්වා. අප නමින් මියගිය සියලු නෑසියන්ගේ පරලෝ ජීවිත
සැපයටම පත්වෙත්වා. අපගේ මේ පුණ්‍ය ධර්මය අපගේ සුජීවත්ව සිටින ආදරණීය මව්වරුන්ට ආදරණීය පියවරුන්ට ආශිර්වාද වෙත්වා. ආදරණීය ගුරුවරුන්ට ආශිර්වාද වෙත්වා. අප හැම දෙනාට මේ පින්වල ආශිර්වාදයෙන් මේ ගෞතම බුදු සසුනේ නොපමාව පින් කරගෙන නොපමාව කුසල් වඩාගෙන නොපමාව ධර්මයේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. මේ පුණ්‍ය ධර්මයේ අනන්ත පින් අනුහසින් තිරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් ඔබේ ගොඩ ජාතික පාසල දිනෙන් දින දියුණු වේවා. මේ පාසලේ ඉගෙනුම ලබන පින්වන්ත දූපුතුන්ට සියලු යහපත වේවා. සාදු සාදු. රැස්කල උතුම් පුණ්‍ය ධර්මය විශේෂයෙන් අනුමෝදන් කරමු පින්වතුනි. අද ඔයාලගේ උතුම් පින්කමේ විශේෂයෙන් අද මේ පින්කමේ ලොකුම සතුට තියෙන්නේ 86 සමූහයට. මේ පින්වතුන්ලගේ හදවත් සන්තෝෂයෙන් ඉල්ප යන විදිහේ පින්කමක් කරද්දී ඒකේ කොටස්කාරයෙක් වෙන්න මට ලැබුණේ මගේ ගුරු දෙවිඳු නිසා. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් ඊතා සතුටින් අනුමෝදන් වෙත්වා. ඔබ්බේගොඩ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධීශ්වර ඔබ්බේගොඩ ජාතික පාසලේ පූජනීය ආචාර්ය රාජකීය පඬිතු මුතුකණ්ඩියේ සමිතසාර ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු. අද විශේෂයෙන් මේ පින්කම කරන 86 සමූහයේ පිරිස බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේටත් ශතවර්ෂාධික කාලයක් මේ බඳු ධර්මානුශාසනා පවත්වමින් සුවසේ ගුණ පුරන්ට මේ පින් හේතු වේවා කියන පැතුම දේවාලගේ පින්කමම බොහෝම සතුටින් අනුමෝදන් වෙනවා. ඔයාලගේ ධර්ම දාන පින්කම ඔයාලගේ කෙලෙහි ගුණය මම බොහොම සතුටින් අනුමෝදන් වෙනවා. අපි මේ සියලු පින් අනුමෝදන් කරමු මහා සංඝරුවනට. මහා සංඝරත්නය ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. අද මේ පින්කමේදී මූලිකත්වයේ ගත්ත නවසීලන්තේ පදිංචි ජී ප්‍රභාත් සුමුදු සහ අයිආරේ කෝමලි, තැරෑලේ පදිංචි ආරේ ශ්‍යාමලී සහ කේජී හේමන්ත ඒ පිරිස බෑනාවරුන් සහ 86 අපි ආදිසිසු සමූහය විශේෂයෙන් මේ පින්කමේදී මූලික ප්‍රධාන අරමුණ වුණා. මින් 11 වර්ෂයකට ඉහතදී සැප්තැම්බර් 5 වෙනිදා පරලෝක ප්‍රාප්ත ආරේ ඥානවතී මෑණියන්ට පින්පෙත් අනුමෝදනා කිරීම. මින් 6 වසරකට ඉහතදී අගෝස්තු මාසේ 5 වෙනිදා මිය පරලෝකීය ආරේ ධර්මපාල පියාණන්ට පින් අනුමෝදන් කිරීම.
ප්‍රභාත් සුමුදු මහත්මයාගෙත් අයි.ආර්.ඒ. කෝමලී මහත්මියගෙත් ශ්‍යාමලී මහත්මියගෙත් හේමන්ත මහත්මයාගෙත් මේ පින්වත් හැමදෙනාගේ දෙපාර්ශවයේම මිය පරලෝ යන්ට ඉදුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම මින් වසරකට පමණ ඉහතදී දරු ප්‍රසූතිය මොහොතේදී මිය පරලෝ යන්ට ඉදුණු පාසලේ ආදි සිසුවියක් වන ආරේ පේසලා සොහොයුරියට පින්පෙත් අනුමෝදන් කිරීම. පරලෝ සැපත් ආර්.එම්. දයාවති ආදරණීය ගුරුමවට, පියවති ගුරුමවට, ඩී.එම්. රෝහණ, W.M. කාලිංග විජේරත්නේ සහෝදරයන්ට පින් අනුමෝදන් කිරීම. ඒ ඇතුළු කොට අද මේ පින්කමත් එක්ක එකතු වෙච්ච හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන්ව පරලෝ සැප ලබත්වා සසර දුකින් අත් මිදෙත්වා කියන පැතුම රැස් වූ උතුම් පුණ්‍ය ධර්මය අපි අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ පින්කමේදී නවසීලන්තේ ජී ප්‍රභාත් සුමුදු මහත්මයා බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන් වන අනුලා ආරියරත්න, චන්ද්‍රසේන ආරියරත්න පින්වන්ත මාපිය දෙපළට පින් අනුමෝදන් කිරීම සෙත් පැතීම. අවුරුදු 79ක් වයස ආදරණීය ආච්චි අම්මට නිදුක් නිරෝග සුව දිගාසිරි සැලසේවා කියන අදහස. ඉතින් මේ පින්වතුන්ලාගේත පවුල්වල සුජීවත්ව සිටින ආදරණීය මව් දෙමව්පිය වැඩිහිටියෝ නිදුක් නිරෝග සුව සම්පත්තිය දිගාසිරි ලබත්වා. රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ පින්කම සාර්ථක කර ගැනීමේ කටයුත්තේදී ඒකරාශී වුණු 86 අපි කණ්ඩායමට සහයෝගය දක්වපු සියලුම දෙනාට මේ පින්වල ආශිර්වාද වේවා. අනිකුත් ආදිශිස්ස පිරිසට මේ පින්වල ආශිර්වාද වේවා. විශේෂයෙන් ඔබ්බේගොඩ ජාතික පාසලේ පින්වන්ත විදුහල්පති ගුරු පියාණන්ට, ආචාර්ය මණ්ඩලයේ ආදරණීය ගුරු මව්වරුන්ට, ගුරු පියවරුන්ට මේ පින්වල ආශිර්වාද වේවා. ඔබ්බේගොඩ ජාතික පාසලේ පින්වන්ත දූල පුතාලට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. ධර්ම දේශනාව වෙනුවෙන් වෙහෙස මහන්සි වී ධර්මාසනයේ පිළියෙල කරලා දීපු දයාරත්න මහත්මයාට, ඒ වෙනුවෙන් සිදුවෙච්ච වියපැහැදන් වලදී දායකත්වයේ දරූ පින්වත් නවසීලන්තේ පදිංචි සුපුන් සඳමාලී ඒ පිරිසට මේ පින්වල ආශිර්වාද වේවා. මේ ධර්ම ශ්‍රවණය කරන පිරිසට ඒ ආවරණ ලබා දීමේ කටයුත්තේදී මූලික පහසුව සලසපු නිලෝපා චන්දන පින්වත් දෙපළට මේ පින්වල ආශිර්වාදයෙන් මේ මහත්ඵල මහානිසංස ලැබේවා. දන්සල පවත්වන්නට දායකත්වය ලබා දුන්නේ 86 අපි කණ්ඩායමේම ඒ පිරිස සහ අමාලී, ජනිත, අචලා යන ඒ පිරිස. අපට ගුරු හරුකම් ලබා දීපු ගුරු දෙවිවරුන්ට මේ පින් ධර්ම අවබෝධයටම හේතු වේවා කියන පැතුමෙනුයි මේ ලස්සන පින්කම කළේ. වීඩියෝ කරන සහාය ලබා දීපු වීඩියෝ කණ්ඩායමටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද බොහොම සුන්දර පින්කමක් මේ විදිහට අවසන් වෙන්නේ. ඔයාලා තේරුම් ගන්න සුන්දර පින්කමක් මෙසේ අවසන් වෙනවා වගේමයි අපේ ජීවන යාත්‍රාවේ හැමදේ අවසන් වෙන්නේ. ජීවිතේ අවසන් වෙන දවසට හැරී බලමින් සතුටු විය හැකි සුන්දර මතක සටහන් වලින් දිවි ගමන පුරවා ගන්නට ඒ උදෙසා මේ සැදැහැතියෝ වාසනාවන්ත වෙත්වා.